Microsoft Word භාවිතය සම්බන්ධව ඔයාලට පැහැදිලි කරන දේශන මාලාව තුළ මම මේ වෙද්දී ගොඩාක් දේශන ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ දේශන මාලාව තුළ ඔයාට ඉදිරිපත් කරන තවත් එක් දේශනයක් තමයි Merl Merge සම්බන්ධව මම අද දවසේදී ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ Microsoft Word භාවිතා කරලා අපි විවිධ text based document අපි නිර්මාණය කර ගන්නවා. ඉතින් මේ document නිර්මාණය කිරීමක් කරද්දී මේ document නිර්මාණය කරන්න අපිට යම් යම් අවස්ථාවක යම් සුවිශේෂී අවස්ථාවක අපිට භාවිතා කරන්න පුළුවන් එක් ෆන්ක්ෂන් එකක් තමයි මේ merge merge කියලා කියන්නේ. ඉතින් අපි ඒ සම්බන්ධව වැඩි දුර තොරතුරු ඉදිරියේදී ඉදිරි දේශනයේදී කතා කිරීමක් කරමු. හරි. ඉතින් අපි බැලුවොත් එහෙම මොනවද අද දවසේදී මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනදී වැදගත්කම දැන් මම මේල් මර්ජ් කියලා කිව්වහම සමහර දරුවෝ මේ ෆන්ක්ෂන් එක සම්බන්ධව අහලත් ඇති. සමහරු නම් ඒක අහලවත් නැතුව ඇති. ඉතින් මේ සියලුම දෙනාට අවබෝධයක් ගන්න මොකද්ද මේ මේල් මර්ජ් එක කියන සම්බන්ධ මේක වැදගත්කම සාකච්ඡා කරන්න මුලින්ම බලාපොරොත්තු වෙනවා. මොකද ඊට පස්සේනේ එයාට මේක තේරෙන මේක වැදගත්කමක් තියෙනවා කියලා. ඊට පස්සේ මම පැහැදිලි කරනවා මොකද්ද මේල් මර්ජ් කියන්නේ සහ කොහොමද මේක වෙන්නේ. මේ මේල් මර්ජ් කියන එක පොඩ්ඩක් අමුතුයි. හරි ඒක පොඩි ඒකේ ක්‍රියාවලිය තුළ ඒ ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක වෙන විදිය සම්බන්ධව ඔයාට අවබෝධයක් තිබ්බොත් ඒක තේරුම් ගන්නත් ලේසියි. ඉතින් ඒ නිසා මම මේල් මර්ජ් එක මොකද්ද කියන එක ගමන් පැහැදිලි කරලා ඒක වැඩ කරන්නේ කොහොමද? ඒ ෆන්ක්ෂන් එක Microsoft Word එක ඇතුලේදී ඒක වැඩ කරන්නේ කොහොමද කියන කාරණාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වර්තමාන සමාජයේ විභාවිතා ඉන්න වර්තමාන සමාජය තුළ විවිධ ක්‍රියාකාරකම් සඳහා කාර්යයන් සඳහා මේල් මර්ජ් එක භාවිතා කරනවා. ඉතින් අන්නේ සම්බන්ධව හිම අවස්ථා කිහිපයකුත් ඔයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් මොකද මෙහෙමයි merl merge කියන ෆන්ක්ෂන් එක නැති වුණා කියලා අපි ඒ අදාළ කාර්යය කරන්න ඒ merl merge එක හරහා සිදු කරන කාර්යය කරන්න බැරි කමක් නැහැ. අපිට ඒක Microsoft Word එක හරහා manually ඒ දේවල් කරන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඒකට merl merge කියන ෆන්ක්ෂන් එක භාවිතා කිරීමෙන් අපිට හම්බෙන වාසි තියෙනවා. ඉතින් ඒ සම්බන්ධවත් අවබෝධයක් ඔයගොල්ලන් ලබා දෙන්න බලාපොරොත්තු වෙන. මොකද ඒ වාසි අවබෝධ වුණාම තමයි ඔයාලා උනත් ඒක භාවිතා කරන්න උත්සාහ කිරීමක් කරන්නේ. හරි? ඒ වගේම දැන් මේ තියරිමේ වශයෙන් මේ පළවෙනි කරුණ, දෙවෙනි කරුණ, තුන්වෙනි කරුණ සහ හතරවෙනි කරුණ සාකච්ඡා කළා. අවසාන වශයෙන් පුතේ මම ඔයාලට පැහැදිලි කරනවා ප්‍රැක්ටිකලි කොහොමද අපි Microsoft Word එක ඇතුලේ එක්සැම්පල් දෙකක් මම ගන්නවා. ඒක ආකාර දෙකකට මම කියා දෙනවා. ඒ අදාළ එක්සැම්පල් දෙක, ඒ අවස්ථා දෙක merl merge භාවිතා කරලා අපි කොහොමද අපි අවශ්‍යතාවය කම්ප්ලීට් කරගන්නේ කියලා මම අවසාන වශයෙන් පුතේ ප්‍රැක්ටිකලි වාට කරලා පෙන්නන. මේ කොටස් වලින් වැදගත්ම කොටස තමයි අවසානම කොටස. අපි මොනවද ඉගෙන ගත්තත් ප්‍රැක්ටිකලි අපි ප්‍රායෝගිකව ඒ කාර්යය කරන්න ගියාම අපි ඒක කොහොමද කරන්නේ කියන කාර්යය අපිට වැදගත් වෙනවා. හා ඉතින් මුලින්ම අපි සාකච්ඡා කිරීමක් කරමු ඒ වැදගත්කම. හරි? ඉතින් මම පොඩි එක්සැම්පල් එකක් ළමයි ගන්නම්. ඔයාට ආයතනයක් ඔයා වැඩ කරනවා. ඔයාගේ ආයතනයේ ඔයා හිතන්නකෝ සේවකයෝ 200ක් වගේ ඉන්නවා කියලා. එතකොට දැන් ප්‍රධානියා ඔයාට කියනවා හිතන්නකෝ මොකක් හරි ඉන්විටේෂන් එකක් හරි නැත්නම් සැලරි වැඩිවීමක් හරි නැත්නම් මොකක් හරි මොනවා හරි සම්බන්ධව මේ හැමෝටම පොදුයි. කියන්නේ මේ කාර්යාලයේ ඉන්න පොදුවේ මේ වැඩ කරන සියලුම දෙනාටම ඩොකියුමන්ට් එකක් ලෙටර් එකක් හදන්න කියලා කියනවා. දැන් පුතේ ප්‍රශ්නේ මේකනේ. අපි ලෙටර් එක හදද්දී එකම කන්ටෙන්ට් එක වෙන්න පුළුවන්. හැබැයි සමහර තොගතුරු පුතේ වෙනස් වෙනවනේ. දැන් මේක ලෙටර් එකක් වශයෙන් තමයි යවන්න ඕනේ. හරි. එතකොට මේ ලෙටර් එක යවද්දී ඒ ලෙටර් එකට යද්දී ඒ පුජ්‍යලයාගේ නම වෙනස් වෙනවා. ඒකේ පුජ්‍යලයාගේ ඇඩ්‍රස් එක වෙනස් වෙනවා. අපි හිතමු මෙයාගේ සැලරි වැඩිවීමක් කියලා වෙලා. හරි අවුරුද්ද අවසානයේ සැලරි වැඩිවීමක් කියලා දෙනවා. එතකොට එක් පුජ්‍යලයාගේ සැලරි වැඩි වෙන්නේ එක එක විදිහට. හරි. ඒ සැලරි වැඩි වෙලා තියෙනවා.
එතකොට ඒගොල්ලෝ වැඩ කරන පුතේ සමහර වෙලාවට යාගේ ඩිපාර්ට්මන්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඩිපාර්ට්මන්ට් එක වෙනස් වෙනවා. එතකොට අර එකම දේ තමයි එකම දැනුවත් කිරීමක් කරන්න එකම දේ. එකම දැනුවත් කිරීමක් කරන්න සැලරි වැඩි වීම සම්බන්ධව තමයි දැනුවත් කිරීමක් කරන්නේ. හරි? හැබැයි ඒක ඇතුලේ තියෙන සමහර කන්ටෙන්ට් අර මං කිව්වා වගේ ඒක පුජ්‍යලයාගේ නම වෙනස් වෙනවා. එයාගේ ඩිපාර්ට්මන්ට් එක වෙනස් වෙනවා. එතකොට එයාගේ සැලරි වැඩි වීම වෙනස් වෙනවා. එතකොට එයාගේ ඇඩ්‍රස් එකක් නම් පුතේ ඒ ඇඩ්‍රස් එක වෙනස් වෙනවා. හරි. ඉතින් ඔය වගේ තොරතුරු වෙනස් වෙනවා. හරිද? එතකොට අපි මොකද තමයි කරන්න ඕනේ? අපි එක ડોකියුමන්ට් එකක් හදලි වෙලා දැන් අපි ওই 200 දෙනාටම ওই 200 දෙනාටම ළමයි අපි ડોකියුමන්ට් 200ක් හදන්න බෑ. නේද? ලෙටර්ස් 200ක් හදන්න. මොකද වෙනස් ડોකියුමන්ට් නේ. පොඩ්ඩයි ඇඩ්‍රස් එක හරි වෙනස්. දැන් අපි ඇඩ්‍රස් එක කියලා. දැන් මෙතන නෝ ඇඩ්‍රස් එක විදිහ අපි සෙන්ඩ් කරනවා ඇඩ්‍රස් එක වෙනස්නේ. එතකොට අපි කොහොමද එවැනි කාර්යයක් ලේසියෙන් කරගන්නේ? සෙල්ලම් 200ක් නම් ඒ තමයි ඔක 1000ක් වුණොත් එහෙම නේ. ඔක 1000ක් වුණොත් එහෙම අර ડોකියුමන්ට් 1000ක් ගන්නවා, එකක් ගන්නවා, කොපි කරනවා, පේස්ට් කරනවා, ඇඩ්‍රස් මාරු කරනවා, ආය විස්තර මාරු කරනවා, ආයෙ ડોකියුමන්ට් එක ගන්නවා, කොපි කරනවා, පේස්ට් කරනවා. ප්‍රශ්නයක් නෑ කරන්න පුළුවන්. හරි? අර ડોකියුමන්ට් එක කොපියක් ගන්නවා, එක ડોකියුමන්ට් එකක් හදනවා, ඒ ડોකියුමන්ට් එකේම කොපියක් ගන්නවා. නැත්නම් ඒක ඒ ડોකියුමන්ට් එක තියෙනවා, ඒ ડોකියුමන්ට් එක සේව් කරනවා වෙන නමකින්. ඊට ඒකේ ඩීටේල්ස් චේන්ජ් කරනවා. ආයෙ ડોකියුමන්ට් එකම ආයෙ සේව් කරනවා වෙන නමකින්. ආයෙ ඒක ડોකියුමන්ට් එක චේන්ජ් කරනවා. ඉතින් මෙහෙම 10 පාරක් උදේ. දැන් 200 නම් 200 පාරක් මේ දේ කරන්න බෑ. 200 පාරක් මේක කරන්න ඕනේ. කරන්න බැරි කමක් නෑ. කරන්න පුළුවන්. හරි? කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ කාලය අපරාධ යනවා. පුතේ කාලය ලොකු කාලයක් යනවා. වරදින්න පුළුවන් සම්භාවිතාව වැඩි. මේ එකම දේ වෙද්දී මිනිස්සු වෙන ළමයි. හරි? ඒතර වැරදීම් වීමේ සම්භාවිතාව වැඩි. වැරදීම් වීමේ සම්භාවිතාව වැඩි. හරි? ඉතින් මෙන්න මේ වගේ සංකීර්ණ අපහසු ක්‍රියාවක් තප්පර ගානකදී තප්පර ගානකදී ෆිනිෂ් කරගන්න. ඔයාලට අවසන් කරගන්න විනාඩි ගානකදී සම්පූර්ණ ක්‍රියාවලියට විනාඩියක් දෙකක් 10ක් දෙන්න පුළුවන්. නමුත් ඒ දේ ප්‍රොසෙස් වෙන්න ඔය ලියුම් ටික ඔක්කොම හැදෙන්න තප්පර ගානක් යන්නේ. ඉතින් ඒ වගේ පොඩි කාලෙකදී මේ ලියුම් 200ක් නෙමෙයි ලියුම් 1000ක් නෙමෙයි ඊට වඩා වැඩි ගණක් වුණත් අපිට හදාගන්න ඉතාමත්ම ලේසි ක්‍රමවේදයක් ගැන තමයි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා එදිනෙදා අපේ කටයුතු වලදී අපිට වැදගත්ම ෆන්ක්ෂන් එකක් තමයි අද දවසේ Microsoft Word වල අපිට හම් වෙන merge කියන ෆන්ක්ෂන් එක. ඉතින් තාමත්ම වැදගත් ෆන්ක්ෂන් එකක්. ඉතින් මේ ෆන්ක්ෂන් එක සම්බන්ධව තමයි අපි අද දවසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නොවුනොත් එහෙම පුතේ ඔයාගේ ආයතනයක ඔයා merge ෆන්ක්ෂන් භාවිතා නොකරොත් එහෙම ඔයාලට පුතේ සිද්ධ වෙන්නේ ඔයාගේ ලොකු වැඩක් ඔයාලට හම්බුනොත් එහෙම මේ වගේ දෙයක් තමයි ඕගොල්ලන්ට තේන්නේ. මොකද ඒක එච්චර උදේ අපහසුයි. මේ එකම දේ විශාල ප්‍රමාණයක් උදේ කරන්න ගියාම ඒ ක්‍රියාවලිය ලේසි වුණත් ඒක අපිට මානසික වදයක් වෙන්න පුළුවන්. මානසිකව අපහසුතාවපත් වෙන්නත් පුළුවන්. එවැනි ක්‍රියාවක් අපි ඉතා විශාල ප්‍රමාණයක් ඒ දේම කරන්න ගියොත් එහෙම. හරි. හරි. එහෙනම් අපි සාකච්ඡා කරමු මොකද්ද මේ Microsoft Word වල අපිට දීලා තියෙන මේ merge කියන ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ කියලා. හරි. ඉතින් merge කියන්නේ දැන් මේකේ තියෙන කාරණාවට වඩා ඔයගොල්ලෝ මම කියන කාරණාව පුතේ ඔලුවට ගන්න. හිතන්න දැන් මගේ උදාහරණයක් තමයි මම කලින් ගත්ත උදාහරණයක් ගන්නම්. මට letters employeesලා 200කට ඒගොල්ලන්ගේ සැලරි වැඩිවීම සම්බන්ධව දැනුවත් කරලා ගෙවල් වලට ලියුම් letters යවන්න ඕනේ officially. ඒ එක් පුජ්‍යලයාගේ සැලරි වැඩිවීම සම්බන්ධව දැනුවත් කරලා කොච්චර ප්‍රමාණයකින් 2026 අවුරුද්දේ යාගේ සැලරි වැඩි වෙලා තියෙනවද කියලා දැනුවත් කරලා ඒ හැමෝගෙම ගෙවල් වලට ලෙටර් එකක් මට යවන්න ඕනේ. හරි. ලෙටර් එකක් යවන්න අවශ්‍යයි. එතකොට දැන් එහෙම ලෙටර් 200ක් හදන්න ඕනේ. හරි. ඉතින් ඒ සඳහා මේ Microsoft Word වල තියෙන මේ merge ෆන්ක්ෂන් එක භාවිතා කරන්නේ කොහොමද කියලා බැලුවොත් ළමයි අපිට පුළුවන්
මේ merge merge function එක හරහා මේ merge merge function එක හරහා අපිට පුළුවන් automatically අපිට create කරන්න පුළුවන් පුතේ personalized details දීලා personal details වලට change වෙන එකම template එකක් භාවිතා කරලා එකම template එක letter එකේ template එක එකයි හැබැයි පුජ්‍යලයාගේ details වෙනස් වෙන ආකාරයට අපිට document create කිරීමේ පහසුකම ලබා දෙන ෆන්ක්ෂන් එකක් තමයි ළමයි මේ merge කියලා කියන්නේ. පොදු ටෙම්පලේට් එකක් භාවිතා කරනවා. දැන් අපි දැන් අපේ උදාහරණයේ සැලරි වැඩිවීම කියලා. ඒක සැලරි වැඩිවීමට අදාළ පොදු ටෙම්පලේට් එකක් තියෙනවා. හරි. නැත්නම් අපිට source document එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ අදාළ විස්තරයේ තියෙන මෙහෙමයි මුලින්ම address එක, ඒ අදාළ පුජ්‍යලයාගේ නම, ඊටසේ මාතෘකාව, ඊට පස්සේ මේ 2026 අවුරුද්දේ ඔහුගේ මෙන්න මේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න කෙනාගේ මෙච්චර මුදලකින් සැලරි වැඩි වුණා කියලා අර පොදු හැමෝටම පොදු ටෙම්ප්ලේට් එකක් මං ගාව තියෙනවා. හරි. පොදු ටෙම්ප්ලේට් එක වලා තියෙනවා. ඒතර ඒ ටෙම්ප්ලේට් එක ඇතුලේ අර වෙනස් වෙන ඉන්ඩිවිජුවලි පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට පර්සනලයිස් පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙන්න ඕන තොරතුරු වෙනස් කරලා ඒ ඩොකියුමන්ට් අපිට අවශ්‍ය ප්‍රමාණයකින් ඒ ඩොකියුමන්ට් අදාළ පුජ්‍යල ප්‍රමාණය අනුව දත්ත ප්‍රමාණය අනුව අපිට වෙනස් ඒ කියන්නේ ඒ ප්‍රමාණයට අපිට ඒ ඩොකියුමන්ට් එක වෙනස් කරලා ඉන්ඩිවිජුවලි වෙනස් වෙන තොරතුරු වෙනස් කරලා අපේ ඩොකියුමන්ට් හදා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ merge හරහා සිද්ධ වෙන්නේ. ඉතින් මේකෙදි අවශ්‍ය අපිට ඩොකියුමන්ට්ස් දෙකක් අවශ්‍යයි. එකක් තමයි අපේ අවශ්‍යතාවය අනුව අපි සිදු කරන කාර්යය අනුව ඒ කාර්යයට අදාළව අපි හදපු එක්කෝ source document එක පුතේ නැත්නම් ඒ අදාළ template එක අපිට ඕනේ. ඒ අදාළ word document එක ඇතුලේ word එකම තමයි. ඒ word එක තුලම අපි නිර්මාණය කරපු ඒ source document එක ඕනේ. ඒ document එක ඕනේ. කියන්නේ පොදුවේ හැමෝටම මෙන්න මේ template මේක තමයි යන්නේ පොදුවේ මේක තමයි මෙන්න මේ කාරණාවට අදව මෙන්න මේ template එක තියෙනවා. ඊට පස්සේ ළමයි වෙනස් අපිට තව අවශ්‍යයි පුතේ data source එකක් අවශ්‍යයි. data source එක කියලා කියන්නේ අපි ගාව දත්ත කබඩාවක් තියන්න ඕනේ. අපිට අර දැන් හිතන්නකෝ දැන් මිනිස්සු 200ක් ඉන්නවනේ. ওই 200 දෙනාගේ දැන් මේ source document එක ඇතුලේ වෙනස් වෙන්න ඕන දත්ත තියෙනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් මේ source document එක ඇතුලේ දැන් එක් පුජ්‍යලයා අනුව එයාගේ වෙනස් වෙන්න ඕනේ එයාගේ නම වෙනස් වෙන්න එපා නේ දැන් ඒ පුජ්‍යලයාට ලියුමයක් ඒ පුජ්‍යලයාගේ ලියුම නම තමයි උඩ තියෙන්නේ නම වෙනස් වෙන්න ඕනේ මේ source document එක ඇතුලේ නම ඒ වෙනස් වෙන්න ඕන ෆීල්ඩ් ටිකක් තියෙනවනේ නම වෙනස් වෙනවා ඇඩ්‍රස් එක වෙනස් වෙනවා පුතේ ඇඩ්‍රස් එක වෙනස් වෙනවා හරි ඊට පස්සේ එයා වැඩ කරන ඩිපාර්ට්මන්ට් එක හරිය නැත්නම් එයා වැඩ කරන සෙක්ෂන් එක හරිය වෙනස් වෙනවා හරි ඊට පස්සේ එයාගේ එම්ප්ලොයි නම්බර් එක වෙනස් වෙනවා එයාගේ. එයාගේ සැලරි වැඩිවීම වෙනස් වෙනවා. එයාගේ වෙනස් වෙන්න ඕන දත්ත ටිකක් තියෙනවානේ. අන්නේ එක පුජ්‍යලයකට අදාළව වෙනස් වෙන්න ඕන දත්ත ටිකක් තියෙනවා. හරි. අන්නේ වෙනස් වෙන්න ඕන දත්ත ටික අඩංගු කරලා අපි data source එකක් පුතේ හදා ගන්න ඕනේ. කියන්නේ මේ data source එකේ තියෙන්නේ ඒකේ පුතේ table එකක් තියෙන. මේ data source එකේ පුතේ table එකක් තියෙන්නේ. ඒ table එකේ තියෙන අර වෙනස් වෙන්න දත්ත ටික එක් පුජ්‍යලයාට අදාළ ඒ පුතේ දැන් ඒ හිතලා ගන්න බෑනේ. දැන් ඒ පුජ්‍යලයාට යද්දි ඒ පුජ්‍යලයාගේ දත්ත ටික තියෙනවා. B පුජ්‍යලයාට යද්දි B පුජ්‍යලයාගේ දත්ත ටික තියෙනවා. ඒතර ඒ ටික මෙහෙම වර්ඩ් වලට ඔටෝමැටිකලි හිතන මේ කම්පැනියේ ඉන්න මෙන්න මෙයාගේ B කෙනාගේ නම මේක. එයාගේ සැලරි මෙච්චරකින් වැඩි වෙන්න ඕනේ. එයාගේ ඇඩ්‍රස් එක මේක. එහෙම එයාට ඔටෝමැටිකලි දත්ත ගන්න බෑනේ. ඒවා හොයන්නත් බෑනේ. ඒතකොට ඒ දත්ත ටික කොහේ තියෙන්න ඕනේ? ඔයා ඒ දත්ත ටික කොහේ තැම්පත් කරලා තියෙන්න ඕන. තැම්පත් කරලා තනක් තියෙන්න ඕනේ. ඒ තැම්පත් කරපු දේ තමයි ඒ තැම්පත් කරලා තියන්න ඕනේ පුතේ data source එකක් ආකාරයෙන්. අපේ data source එකක් ආකාරයෙන් ඒ data source එක පුතේ අපිට හදන්න පුළුවන් access වලින් හදන්න පුළුවන්. නැත්නම් Excel භාවිතා කරලා හදන්නත් පුළුවන්. කොහොම හරි data source එකක් තමයි ඕනේ. දත්ත කබඩාවක් තමයි ඕනේ. table එකක දත්ත ටික තිබ්බනම් හරි. හරි. එතකොට record වලට ඒ table එකේ එක රෙකෝඩ් එකක් තියෙනවා. ඒ රෙකෝඩ් එකේ A කියන පුජ්‍යලයාගේ දත්ත ටික තියෙනවා. එයාගේ නම, ගම,
එයාගේ නම, එයාගේ අදාළ ඇඩ්‍රස් එක, එයාගේ ඩිපාර්ට්මන්ට් එක, එයාගේ එම්ප්ලොයි නම්බර් එක, එයාගේ සැලරි වැඩි වෙන ඒ වෙනස් වෙන දත්ත ටික ඔක්කොම නම් රෙකෝඩ් එකක් තියෙනවා. හරි. ওই විදිහට අර ආයතනයේ ඉන්න 200 දෙනාගෙම ලියුම් 200ක් නම් යවන්න ඕනේ. ඒ 200 දෙනාගෙම ළමයි ඩීටේල්ස් ටික මේ විදිහට රෙකෝඩ් ආකාරයේ මේක ඇතුලේ තියන්න පුළුවන්. රෙකෝඩ් ආකාරයේ මේක ඇතුලේ data source එකේ තියෙනවා. එතකොට මෙන්න මේ data source එකයි මේ අවසානයේ වාගාව තියෙන final source document එක අපිට මේ template එකයි මේ දෙකම merge වීමක් පුතේ. ඒක තමයි කියන්නේ පුතේ. මේ දෙකම merge කරලා මේ field මේක field එකක් පුතේ එනවා. මම ඔයාලට පෙන්නන්න. හරි. මේ data source එක එනවා. ඒ data source එකේ අපිට එක record එකක් එනවා. මේ data source එකෙන් එක record එකක් එනවා පුතේ. ඒක record එකක් එනවා. ඒ record එක මේ template එකත් එක්ක සම්බන්ධ වෙනවා. මේ template එකත් සම්බන්ධ වෙලා එක letter එකක් හැදෙනවා. හරි. ඊළඟ table එකේ තියෙන ඊළඟ record එක එනවා. ඊළඟ table එකේ තියෙන ඊළඟ record එක එනවා. ඒ record එක ඇවිල්ලා ආපහු පාරක් උදේ මේ template එකට ඒ record දත්ත ටික fill වෙනවා. fill වෙලා තව letter එකක් හැදෙනවා. හරි. ඒතර මේ table එකේ තියෙන record ගානට letters හැදෙනවා. හරි. data source එකේ තියෙන record ගානට letters අලුතෙන් letters නිර්මාණය වෙනවා. මොකද ඒ data source එකේ තියෙන record එකේ තියෙන දත්ත ටික එනවා. ඒ දත්ත ටික අර ඒ දත්ත ටික තමයි අර ડોකියුමන්ට් එකේ චේන්ජ් වෙන්න ඕන දත්ත ටික. ඒතකොට අර අපි හදපු source document එක නැත්නම් අපි template එකේ තියෙන හිස් තැන් වලට ඒ දත්ත fill වෙන තැන් වලට ඒවා fill වෙලා අලුතෙන් letter එකක් හැදෙනවා. හරි. ඔක තමයි පුතේ වෙන්නේ. හරි. data source එකේ record තියෙනවා. දත්ත record වශයෙන් ගබඩා වෙලා තියෙන්නේ. ඒ record ටික අපි වෙන්නේ මෙතන mail merge එකේදී වෙන්නේ template එකට ඇවිල්ලා template එක record එකක් එනවා. template එකේ තැන් ටික fill වෙනවා. එක ලියුමක් complete වෙනවා. අනිත් record එක එනවා. template එකේ හිතෙන් fill වෙනවා. තව ලියුමක් complete වෙනවා. ඔය විදිහට record ගානට අපේ data source එකේ තියෙන record ගානට අපිට individually documents නිර්මාණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඉතින් ඕක තමයි ළමයි ඔය mail merge වලදී සිද්ධ වෙන්නේ. ඉතින් ඕක කරලා දෙන ෆන්ක්ෂන් එක තමයි ඔය කාර්ය කරලා දෙන්න අපි යූස් කරන ෆන්ක්ෂන් එක තමයි mail merge කියලා අපි හඳුන්වා දීමක් කරන්නේ. හරි. ඉතින් මම හිතනවා ඔයගලන්ට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති. එහෙනම් මොකද්ද mail merge එකේදී වෙන්නේ? නේ? එහෙනම් mail merge එකේදී මොකද්ද වෙන්නේ සහ ඔයාලට මේ mail merge එක complete කරන්න නම් ඔයාලට document දෙකක් ඕනේ. එකක් තමයි ඔයාලට data source එක ඕනේ. දත්ත ටික තැම්පත් කරපු ඒ data source එක ඕනේ. අනික තමයි template එක ඕනේ. template එක ඕනේ. අපිට Word document එක ඇතුලේ email එකේ අදාළ template එක ඕනේ. හරි. ඉතින් මේක අපි වර්තමානයේදී භාවිතා කරනවද? ආයතනවල, රජයේ ආයතනවල, ප්‍රයිවට් ආයතනවල, පෞද්ගලික ආයතනවල මේක භාවිතා කරනවද? මේල් merge භාවිතා කරනවද? ඔව් ළමයි. ඔය හිතන්නකෝ අර මං කියපු උදාහරණෙම හිතන්නකෝ. එතකොට ඒ ඔක ඉන්ඩිවිජුවලි ඔය දේ එකින් එක කරන්න ගියා නම් ලොකු වෙලාවක් යනවා. ඒක මානසික අර්බුදේ අපහසුතාවක්. ඉතින් බිස්නස් වලදී එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් වලදී කම්පැනිස් වලදී මේ වගේ එකම කන්ටෙන්ට් එකක් කියන්නේ සේම් පර්පස් සේම් දේ අදාළ පර්පස් එක සේම් හැබැයි පුජ්‍යලයෙන් පුජ්‍යලයට ඉන්ඩිවිජුවලි සමහර දත්ත වෙනස් වෙන්න ඕනේ හරි අන්න ඒ වගේ වෙලාවට අපිට මෙන්න මේ මේල් මර්ච් එක භාවිතා කරන්න පුළුවන් හරි ඉතින් ඇඩ්වාන්ටේජස් තමයි ඔයාට එකවර අපිට දැන් මේ ඊමේල් එක කරා මේක කරනවා නම් හරි අපි මේක ડોකියුමන්ට් ක්‍රියේට් පැත්ත පුතේ බලනවා නම් අපිට එකවර ડોකියුමන්ට් සියල්ලම ක්‍රියේට් කරන්න පුළුවන් ඒක මානසික පැත්තෙන් අපි ලොකු පහසුවක් හරි ඒ වගේම කාලය අපිට ඉතුරු වෙනවා ඒ වගේම අපේ වැඩ කාර්යක්ෂම වෙනවා හරි මම නම් පුතේ දක්න මෙතන ප්‍රධාන වාසිය තමයි පුතේ මානසිකවත් ඒක මානසික පැත්තත් අපිට ගොඩාක් වටිනවා
හේතුව අපිට එහෙම දෙයක් එකම දේ ලොකු පාරක් කරන්න ගියාම මේක එපා වෙනවනේ. හරි. ඒතර වැගදීමේ සම්භාවිතාවත් වැඩි. වැගත් දක්වීමේ සම්භාවිතාව වැඩි. හරි. එතකොට ඒ සඳහා යන කාලය වැඩි. හරි. ඒ සඳහා අපි වෙන ඒ කාර්යය තුළ අපිට වෙනත් කාර්යයක් ලේසියෙන්ම කරන්න තිබ්බ කාලයක් තමයි තමයි අපිට ලොස්ට් වෙන්නේ. හ්ම්. නිසා වාසි පැත්තලුත් පොතේ ගොඩාක් වාසි තියෙනවා. හරි. හරි. ඉතින් අවසානයේදී අපි සාකච්ඡා කරමු. එහෙනම් තියරිමේ වශයෙන් මම පොඩ්ඩයි සාකච්ඡා කරේ. අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමු. එහෙනම් කොහොමද ප්‍රායෝගිකව අපි කොහොමද මේ මර්ජ් කියන එක භාවිතා කරන්නේ Microsoft Word එක ඇතුලේ කියලා. හරි. ඉතින් ඒ සඳහා මම මුලින්ම ඔයාට මම ඩොකියුමන්ට් එක උදාහරණයක් පුතේ බලමු. හරි මම මේ ක්‍රම දෙකකින් කරනවා. ඒ ක්‍රම දෙකම මම ඔයාට පැහැදිලි කරන්නම්. ක්‍රම දෙකම ඔයාට පැහැදිලි කරනවා. මම හදාගත්ත ඩොකියුමන්ට් එකක්. මේ බලන්න. මම හිතනවා මට පාසලක සේවය කරනවා. හරි. ඒක මට පාසල සේවය කරද්දී මට ප්‍රින්සිපල් වෙලා කියනවා පුතේ මේ පාසල පොඩ්ඩක් සුවිශේෂී. ඒ පාසලේ ෆ්‍රී වයිෆයි තියෙනවා. ළමයින්ට නොමිලේම වයිෆයි ලබා දෙනවා. හැබැයි ළමයින්ට පමණයි. හරි පාසලේ ළමයින්ට පමණයි මේ වයිෆයි පහසුකම ලබා දීමක් කරන්නේ. ඉතින් පාසලට ඇතුළත් වෙන ළමයින්ට මේ ප්‍රයිවට් ස්කූල් එකක්. ඉතින් මේ ප්‍රයිවට් ස්කූල් එකේ පාසලට ඇතුළත් වෙද්දි ළමයි පාසලට ඇතුළත් වුණු ළමයින්ට ඒගොල්ලන්ට ආරම්භයේදීම එයාට දෙනවා යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි දෙනවා. හරි? යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි දෙනවා. ඊට අමතරව එයාට කොහොමත් ළමෙක් පාස්වර්ඩ් තුවදී යාට ඉන්ඩෙක්ස් නම්බරයක් තියෙනවානේ. ඇතුළත් වීමේ අංකෙකුත් තියෙනවා. ඉතින් මේක දැන් මේ ඩීටේල්ස් තියෙන මේ ඩොකියුමන්ට් එක ළමයා පාසලට එන්න කලින් ප්‍රින්සිපල්ට ඕනේ ළමයාගේ ගෙදරට පුතේ මේ නැතනම් අපි එන්න කලින් නෙමෙයි අපි තුමකෝ ඒක තියෙන ඔරියන්ටේෂන් එක කියලා. පාසල පවත්වා ගන්න පාසල ආරම්භ කරන පළවෙනි දේශනය ඇතුළේදී පළවෙනි උත්සවය ඇතුළේදී ප්‍රින්සිපල්ට ඕනේ මේ එක් එක් පුජ්‍යලයාගේ මේ ඩොකියුමන්ට් එක එයාගේ ඉන්ඩෙක්ස් නම්බරය මොකද්ද එයාගේ යූසර් නේම් එක මොකද්ද එයාගේ පාස්වර්ඩ් එක මොකද්ද කියන මෙන්න මේ ඩීටේල්ස් ටික අර ළමයින්ට අර උත්සවයේ ඇතුළෙන් බෙදන්න ඕනේ ඩොකියුමන්ට් එක. දැන් මේ පාසලේ පුතේ ළමයි 5000ක් විතර ඉන්නවා. හරි ළමයි 5000ක් විතර ඉන්නවා ළමයි. ඒතර මේ ළමයි 5 දෙනාට ඒ 5000ටම ඉන්ඩෙක්ස් නම්බර් 5000ක් තියෙන්නේ. එයාගේ යූසර් නේම් එක 5000ක් තියෙන්නේ. එයාගේ පාස්වර්ඩ් 5000ක් තියෙන වෙනස්. හරි. ඉතින් ඔයාට දෙනවා. දැන් මට දෙනවා. දැන් අපි දැන් ඔයාට කියලා. ඔයාට දෙනවා මේ ඩොකියුමන්ට් එක හදලා දෙන්න. නුවන් මේ මෙහි ප්‍රශ්නේ කියනවා. යාගේ අදාළ ප්‍රින්සිපල් කියන මේක මට වෙන්න ඕනේ. හරි. දැන් කොහොමද ඔක කරන්නේ? හරි. ඉතින් ඔයාට ටෙම්ප්ලේට් එක මුලින්ම හදා ගන්න ඕනේ. ඉතින් මම ඕනේ ටෙම්ප්ලේට් එක පුතේ හදාගත්තා. මේ ටෙම්ප්ලේට් එක හදාගන්න විදියට දාලා දේශන ඔයාට ලබා දීලා තියෙනවා. හරි. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් කලර් එක දාලා තියෙනවා. ඉතින් මේ ටෙක්ස්ට් එක ලියලා බෝල්ඩ් කරලා මේ ටික මේ ටයිපින් කරලා පුතේ ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. ඔයාට හදාගන්න පුළුවන් නේ. හ්ම්. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම මේක ප්‍රැක්ටිකල් කරන්න යන්න කලින් ඔයගොල්ලෝ මුලින්ම මේ ටෙම්ප්ලේට් එක හදාගෙන ඉන්න. හරි. වාගේ හැමෝටම පොදු ටෙම්ප්ලේට් එක ඔයා හදාගෙන ඉන්න. හරි. දැන් මේ ටෙම්ප්ලේට් එකේ පුතේ මොනවද වෙනස් වෙනවද පුජ්‍යලයෙන් පුජ්‍යලයට ඉන්ඩිවිජුවලි පර්සනලයිස්ඩ් වෙනස් වෙන දේවල් මොනවද? ඉන්ඩෙක්ස් නම්බරේ වෙනස් වෙනවා. යූසර් නේම් එක වෙනස් වෙනවා. පාස්වර්ඩ් එක වෙනස් වෙනවා. ඔය තුල තමයි වෙනස් වෙනවා. හැම ඩොකියුමන්ට් එකේම ඔය තුල වෙනස් වෙනවා. හරි. ආයෙනම් ඔය මුලින්ම ඔන්න ටෙම්ප්ලේට් එක හරිනේ. හරි. නම් ඔය ටෙම්ප්ලේට් එක හරි. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න දැන් ඔය merge merge ෆන්ක්ෂන් එක භාවිතා කරලා මේ කාර්ය කරන්න යනවා නම් ඔයා මුලින්ම යන්න ඔයාගේ home tab එකේ ඔයා ඉන්නේ. එකෙන් මිදිලා ඔයා යන්න ළමයි මේකේ අවසානයේ තියෙනවා mailin කියලා tab එකක් තියෙනවා. මේ mailin කියන tab එකට ඔයා යන්න ඕන. මේ mailin කියන tab එකට ගියාට පස්සේ මේකේ ළමයි තියෙනවා start mail merge කියලා තියෙනවා. හරි. ඉතින් මේකෙදි මම සාමාන්‍යයෙන් මේ කාර්යය මට ස්ටෙප් බයි කරන එක ලේසි. හරි. නැත්තම් අවශ්‍ය තැන් විතරක් මේක කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. අවශ්‍ය ඒ කියන්නේ මේ merge කියන ක්‍රියාවලිය ඇතුලේ
ක්‍රියාවලීන් පුතේ කීපයක් සිද්ධ වෙනවා. හරි. ඒතකොට මේ ක්‍රියාවලීන් ටික ටෙම්ප්ලේට් එක හදන එක ඊට පස්සේ අපි data source එක හදන එක ඊට පස්සේ පුතේ අපේ data source එකේ තියෙන field ටික අපේ template එකට insert කරන එක ඔය වගේ ඊට පස්සේ අවසානයේදී letter ඔක්කොම individually create කරන එක හරි මේ වගේ එක් එක් ක්‍රියාවලීන් කිහිපයකින් සමන්විතයි මේ ක්‍රියාවලිය. එතකොට ඔයාට ඕන නම් individually ඒ එක් එක් ක්‍රියාවලිය කරන්න පුළුවන්කමකුත් තියෙනවා. හරි. ඒ එක් එක් ක්‍රියාවලිය පමණක් ඔයාගාව ડોකියුමන්ට් එක වෙන මේවා එනවා හදලා එකක් කරන්න පුළුවන්කමකුත් තියෙනවා. හරි. එහෙම නැතුව ඔයාට පිළිවෙලට මේ ටික කරන් යන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙන්න මේ step by step mail merge wizard කියලා ඔයාට අවසානයේ පෙන්නන්නේ. start mail merge එකේ තියෙනවා මේක step by කරගෙන යන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ආරම්භයේදී මුලින්ම පළවෙනි වාර මේක කරන කෙනෙක් නම් මම රෙකමන්ඩ් කරන්නේ පුතේ මෙන්න මේක. හරි. මම ඕගලන්ට මේ මොකද මේකේ වාට ඒ ක්‍රියාවලිය කරන්න ඕන ක්‍රියාවලියේ තියෙන ස්ටෙප් ටික ස්ටෙප් බයි වාට දෙනවා. එතකොට මේ ස්ටෙප් ටික වා කම්ප්ලීට් කරපුවාම වාට වාගේ කාර්යය කම්ප්ලීට් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ස්ටාර්ට් මේල් මර්ජ් වලට ගිහිල්ලා මේකේ ස්ටෙප් බයි ස්ටෙප් මේල් මර්ජ් ඩිසාර්ට් කියන එක ක්ලික් කරන්න ඕන. හරි. ඉතින් ඔන්න බලන්න වාගේ දකුණු අත පැත්තේ වාට මේල් මර්ජ් එකට අදාළව ඒ ඉන්ෆර්මේෂන් තියෙන කොටසක් ඔයාට ඕපන් වෙනවා. ඉතින් මේකේ වා මුලින්ම එයා අහනවා ඔයාට මොන වගේ දෙයකටද මේ merl merge එක භාවිතා කරන්න ඕනි කියලා. ඉතින් බලන්න එයා කියලා තියෙනවා අපිට මේක letter එකක් හදන්න භාවිතා කරන්න පුළුවන්. email message එකක් හදන්න භාවිතා කරන්න පුළුවන්. envelope එකකට අදාළව address අපි envelope එකකම ලියුම් කාර්යයක් හදා නෙමෙයි. අපි ඒකේ address ටික ලියා ගන්න පුළුවන් අපිට. අපිට label නිර්මාණය කරන්න පුළුවන්. නේද? ඉතින් මේ වගේ විවිධ ડોකියුමන්ට් ටයිප්ස් වලට අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපි හදන්නේ ළමයි ලෙටර් එකක්නේ අපි වෙලාවේ ලේබල් එකක්වත් එන්වලොප් එකක්වත් ඊමේල් මැසේජ් එකක් නෙමෙයිනේ. අපි මේ වෙලාවේ මේකෙන් හදන්න යන්නේ ලෙටර් එකක්. මේ ලෙටර් එකක් තමයි අපි මේ හදන්න යන්නේ. හරි? ඒ ලියුමක් වෙන්න පුළුවන් නැත්නම් මොකයි ડોකියුමන්ට් එකක් නේදන්නේ. හරි. හරි. මම පුතේ මේකේ ලෙටර් කෙනෙක් සිලෙක්ට් කරනවා. එතනවා පළවෙනි ස්ටෙප් එක හරි. ඊට පස්සේ මම මෙතන සිලෙක්ට් කරනවා next starting document කියන එක මම සිලෙක්ට් කරනවා. next starting document එක මම ක්ලික් කරනවා. ඊට පස්සේ අහන දෙක select the starting document එක. ඔය අහන්නේ ළමයි අපේ template එක ගැන තමයි පුතේ අහන්නේ. අපේ template එක ගැන තමයි පුතේ අහන්නේ. ඒ කියන්නේ මම කියවනේ අපිට මේ mail merge එක කරන්න යද්දී document දෙකක් ඕනේ. එකක් තමයි data source එක ඕනේ. අඟ වෙනස් වෙන දත්ත ටික අඩංගු data source එකක් ඕනේ. අනික තමයි අපි basic template එක ඕනේ. අපේ අදාළ කාරණාවට අදාළව අපි හදලා දෙන පොදු template එක ඕනේ. හරි ඒක තමයි පුතේ මෙයා අහන්නේ. How do you want to set up your letters? පුතේ යා මුලින්ම අහනවා use the current document. ඒ කියන්නේ මේ වෙලාවේ ඔයා මේ තියෙන document එකම භාවිතා කරනවද? හරි. එක අහනවා start from the template. එහෙම නැත්නම් පුතේ ඔයාගාව template එකක් වෙනම template එකක් තියෙනවා. හරි. එහෙමත් නැත්නම් පුතේ ඔයා මොකක් හෝ ඔය එක්ස්ට්‍රීම් ડોකියුමන්ට් එකක් වෙනම හදපු ડોකියුමන්ට් එකක් හරි ඔයාගාව තියෙනවද? හරි. ඉතින් මේ වෙලාවේ ඔයගොල්ලෝ මම නම් සාමාන්‍යයෙන් පුතේ මේක කරන්න යද්දි මම අදාළ ડોකියුමන්ට් එක ඕපන් කරගන්නවා. අදාළ මං ගාව තියෙන ටෙම්ප්ලේට් එක හරිය නැත්නම් මං ගාව වෙන මොකක් හරි අදාළ ඒ කාර්ය වෙන්න ඕනේ දේ මම මුලින්ම ඕපන් කරන් ඉන්නේ. හරි. ඔයගලන්ට මම උචිත විදිහට පුතේ දකින්නේ ඒක. ඔයාට ඕන නම් ඔයා වෙන ડોකියුමන්ට් එකක ඉන්නවා නම් වගේ ඒ ડોකියුමන්ට් එක වෙනම ඕපන් කරගන්න පුළුවන්. හරි. දැන් ඔයා දුන්නොත් එහෙනම් start from the existing document කියලා හොත් පුතේ අහනවා. එහෙනම් ඒක ඕපන් කරන්න කියලා මට එයා දෙනවා ඒ existing document එක ඕපන් කියලා මට අවශ්‍ය නැහැ. same template එකක් තියෙනවා. ඒ template එක select කරන්න කියලා දෙනවා එයා. හරි. හරි. නමුත් මට මේ වෙලාවේ අවශ්‍ය නැහැ. මම මෙහෙ use the current document එක කියලා ගන්න. හරි. ඉතින් next එක පුතේ. හරි. දැන් next එක. ඔන්න document එක ළමයි හරිනේ. template එක හරි. අපිට mail merge function එක කරන්න අවශ්‍ය කරන කොටස් දෙකෙන් එකක් හරි. template එක හරි. දෙක පුතේ අපිට අහනවා අර මං කියනමයි data source එක හදා ගන්න ඕනි.
අපේ වෙනස් වෙන අපේ මේ ඩොකියුමන්ට් එකේ වෙනස් වෙන දත්ත ටික අඩංගු data source එක අපි හදා ගන්න ඕන ළමයි. එතකොට මේ data source එක හදාගන්න අපිට ක්‍රම තුනක් තමයි ළමයි ඔය දීලා තියෙන්නේ. එකක් තමයි used existing list. මොකද මේ වෙද්දි ඔයා ගාව ඒ වෙනස් වෙන තොරතුරු අඩංගු ඒ පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට වෙනස් වෙන තොරතුරු අඩංගු data source එකක් ඔයා ගාව වෙනම තියෙනවද? එහෙනම් ඔයා use existing list කියන එක select කරලා browse වලට ගිහිල්ලා ඒ data source එක ඔයාලට select කරන්න පුළුවන්. මොකද සමහර වෙලාවට ඔයා ගාව අලුතෙන් data source එක හදන්න ඕනේ නැහැ. වෙනස් වෙන තොරතුරු අඩංගු ටික තොරතුරු අඩංගු details තියෙන data source එකක් ඔයා ගාව වෙනම තියෙනවා වෙන්න පුළුවන්. හරි. මොකද ඒක access file එකක් වෙන්න පුළුවන්, outlook එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඒක Excel එකක් වෙන්නත් පුළුවන්. හරි. මොකද ඊට පස්සේ select the outlook contact. ඉතින් මේක Microsoft සංගමත් එකට සම්බන්ධ සබදී outlook contact එක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ ළමයි තුන්වෙනි එක තමයි අපේ type a new list. ඔයා ගත්ත තාම නෑ. ඔයා තාම හදලා නෑ. හරි. එහෙනම් ඔයාට type a new list දුන්නාම ඔයාට දෙනවා එහෙනම් ඔයාගේ ඒ list එක හදන්න කියලා ඔයාට අවස්ථාවක් දෙනවා. හරි. ඉතින් මම මේකෙන් ළමයි මේ අවස්ථාවේදී type a new list කියන එක මම භාවිතා කරනවා. මම ඊළඟ example එකේදී user existing list කියන select කරලා ඉවෙලා මම ඔයාලට මේක හදලා පෙන්නනවා. හරි. නමුත් මම පළවෙනි වතාවට කරද්දී type a new list කියන පාවිච්චි කරනවා. මොකද මම recommend කරන්නේ අපිට වඩාත් ලේසි මේ user existing list එක පාවිච්චි කරන. ඒ කියන්නේ අපි කලින්ම ඔයාලට බලන Excel document එකක් අරගෙන Excel document එක ඇතුලේ ඔයාගේ වෙනස් වෙන්න ඕන field ටික අඩංගු කරලා ඔයාට table එකක් හදාගත්තම කරේ. ඒතර table එකේ record ටික තියෙනවා. record වල වෙනස් වෙන දත්ත පුජ්‍යලයෙන් පුජ්‍යලයට වෙනස් වෙන දත්ත ටික අඩංගු වෙලා තියෙනවා. හරි. හරි. ඒක අපි ඊළඟ පාර කරමු. හරි. දැන් අපි කියොත් එහෙම type new list ගියාම මේක ඇතුළෙම ඒ කියන්නේ Microsoft merge function එක ඇතුළෙම ඔයාට දෙනවා ඔයාගේ මේ data source එක හදාගන්න ඔයාට අවස්ථාවක් දෙනවා. ඉතින් මම create කියන එක ඉවර පස්සේ ඔයාට new address list කියලා ඔයාට එනවා මෙනු එකක් open වෙනවා. හරි. ඒක ඇතුලේ ඉතින් බලන්නකෝ ගොඩක් දේවල් තියෙනවා. දැන් බලන්න. දැන් මට කියන්නේ මට මගේ data source එක ඇතුලේ මට උවමනා කරන දත්ත මොනවද ළමයි? මට ඕනේ මේ මගේ වැඩේට උවමනා කරන්න index number, password, username සහ password. හැබැයි මේ Microsoft සමාගමෙන් ලබා දෙන අපි හදන data source එකේ default data source එකක් තියෙනවා. title තියෙනවා, first name තියෙනවා, last name තියෙනවා, company, address. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ අපි අවස්ථාව පුතේ. ඒ නිසා ඒගොල්ලෝ අර පොදුවේ ඒ විස්තර සියල්ලම අපිට ලබා දීමක් කරනවා. හරි. නිසා ඔයා මුලින්ම කරන්න ඕන කාරණා තමයි මේ customize the columns වලට ගිහිල්ලා පල්ලෙහාද customize column ගිහිල්ලා ඔයාට අනවශ්‍ය දේවල් ඔක්කොම ඔයා delete කරගන්න. හරි? මේකින් එක ඔක්කොම delete කරගන්න ඔයාට අනවශ්‍ය දේවල්. හරි? දැන් කවුරු කෙනෙක් කියනවා මේවා delete කරන්න ඕනේ නැහැ කියලා. හරි? delete කරන්න ඕනේ නැති වුණාට පුතේ මේක delete කරගන්න එක අපේ යම් වැරදි වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. ඉතින් ඒක අඩු වෙනවා. හරි මම පුතේ තුනක් ඉතුරු කරා මට ඕන නම් මේක delete කරන්න පුළුවන් ඈ ප්‍රශ්නයක් නැහැ. හැබැයි තව ඔප්ෂන් එකක් පුතේ තියෙනවා මේකේ delete ම කරන්න ඕනේ නැහැ. දැන් මට කොහොමද තුනක් අවශ්‍යයිනේ. මම තව එකක් delete කරන්නම් කොහොමද? හරි. හරි. දැන් මට field කීයක් ඕනද? මට තුනක් ඕනේ. index number ටික අන්තර්ගත කරන තැනක් ඕනේ. username එක තැන්පත් කරන තැනක් ඕනේ. password තැන්පත් කරන්න මට ඕනේ. ඒ කියන්නේ මට field තුනක් ඕනේ. මම හදන table එකේ field තුනයි ඕනේ. හරි. ඉතින් මට පුළුවන් නම් මේකේ තියෙන work phone නේ. මම මේක rename කරනවා මට ඕනේ index number. දැක්ක මට ඕන නම් rename කරා. හරි. ඔන්න index number ආවා. ඊට email address නේ. මට email address නේ මට ඕනේ user name එකයි ඕනේ. මම user name එක දැම්මා. හරි. හරි. මම එකක් පුතේ වැඩිපුර delete කරේ නැත්නම් හරි. බැගිලා හරි පුතේ ඔයාලට තව එකක් අවශ්‍ය නම් එතන add කියන්න. add දුන්නාම ඔයාලට පුළුවන් තව එකක් හදා ගන්න පුළුවන්. හරි. ඉතින් ওই විදිහට ඔයාලට අලුතෙන් ඕන තරම් මේ විදිහට ඔයාගේ මේ කස්ටමයිස් ලිස්ට් එකට ඕන. ඔයා ඒ කියන්නේ මෙතන මේ ඇත්තටම මේ හදන්නේ ඔයා
දැන් ඔයා මර්ල් මර්ජ් එක කරන්න යද්දී ඔයාගේ ඒ අදාළ ටෙම්ප්ලේට් එක ඇතුලේ වෙනස් වෙන තොරතුරු ටිකක් තියෙනවානේ. අන්නේ වෙනස් වෙන තොරතුරු අඩංගු ඒ තොරතුරු ඒ පුජ්‍යලයෙන් පුජ්‍යලයට වෙනස් වෙන තොරතුරු එකතු කර ගන්න ඕනේ. පුජ්‍යලයෙන් පුජ්‍යලයට ඒ වෙනස් වෙන තොරතුරු එකතු කර ගන්න ඕනේ. අන්නේ තොරතුරු එකතු කරගන්න ඔයා ටේබල් එකක් තමයි මේ හදන්නේ. හරි? මේ data source එක ඇතුලේ තියෙන ටේබල් එකක්. ඒ ටේබල් එක ඇතුලේ තියෙන්නේ ඒ ටේබල් එක ඇතුලේ ෆීල්ඩ් තියෙනවා. ඒ ෆීල්ඩ් වල තියෙන්නේ අර අපිට අවශ්‍ය කරන ඒ පුජ්‍යලයෙන් පුජ්‍යලයට අපිට අවශ්‍ය කරන දත්ත ටික තමයි ඒ ෆීල්ඩ් වල තියෙන්නේ. හරි? දැන් පුතේ මේ වැඩේ කරලා ඉවරනම් මේක ඕකේ කරනවා. හරි? දැන් ඔයාලට පුළුවන් ළමයි මේකේ ඔයාලට පුළුවන් ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බරේ ඔයාට මේ දත්ත ටික මේක ඇතුළෙමයි දත්ත තැම්පත් කරලා තියෙන්නේ ඉන්ඩෙක්ස් නම්බරේ. ඉන්ඩෙක්ස් නම්බරේ 105යි 23. හරි. එයාගේ යූසර් නේම් එක කේසන්. හරි. හරි. පාස්වර්ඩ් එක පුතේ එයාගේ capital W K A at 1 2 3. හරි. එයාගේ පාස්වර්ඩ් එක. හරි. ඔන්න එක රෙකෝඩ් එකක් එක පුජ්‍යලයක රෙකෝඩ් එකක් දත්ත අන්තර්ගත කරගත්තා. හරි. දැන් මේක ඇතුළේ පුතේ වැදගත්ම දේ තමයි මේක ඇතුළෙම අපි data source එක ඇතුළෙම අපි රෙකෝඩ් ටික හදාගන්නවා. data source එක ඇතුළේම අපි රෙකෝඩ් ටික හදා ගැනීමක් කරනවා. හරි. ඊට පස්සේ new entry මම new entry දෙනවා. පුතේ new entry එකට මට අලුතෙන් රෙකෝඩ් එකක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ 300 අපි මම දත් enter කරන ළමයි. හරි. ඊට පස්සේ මම එයාගේ පුතේ යූසර් නේම් එක හරි ඔය යූසර් නේම් පුතේ වැදගත් නෑ. ඉතින් ඒක සිස්ටම් එකෙන් දෙන දෙයක් නේ අපිට. හරි. ඉතින් මම එයාගේ මුල් අකුර P නේ. P A මයි දැම්මේ at 1 2 3. හරි. කොහොමයි රටාවකට පුතේ මේක දෙන්නේ. හරි. මම දත්ත පහක් enter කරගන්න ළමයි new entry. හරි. එයාගේ 0.2 3 4යි 5 එයාගේ යූසර් නේම් එක DERT. හරි. අද මම යූසර් නේම් එක මට එඩිට් කරන්නත් මම මේක පොඩක් ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා මම දෙන්න කස්සුන්. හරි යාගේ මුසුන් දැසුන්. මෙයාගේ යූසර් නේම් එක පවන්. හරි මෙයාගේ යූසර් නේම් එක පවන් මම පවන් 0.1. මෙයාගේ යූසර් නේම් එක 0.1මයි. මොකද මෙයාගේ යූසර් නේම් එක දෙනුවන් මෙයාගේ 0.1මයි. 0.2. හරි. එයාගේ පාස්වර්ඩ් එක de@123. හරි මම තව දෙකක් එන්න කරගන්නම්. අන්තිම එක හරි. ඔන්න ඔය විදිහට ඉතින් ඕගොල්ලෝ මේ වැඩේ කරාදී data source එකව හදලා නැත්තම් ඔයා ගාව data source එක නැත්තම් ඔයාට Microsoft Word එක ඇතුළේම මේ විදිහට data source එක හදා ගැනීමේ හැකියාව තියෙනවා. මේක ගොඩක් කරදරයි නේද? එහෙම මෙතන හදා ගන්න එකනේ. ඒකයි මම කිව්වේ මම ඒ ශ්‍රී ලංකාවේ පැහැදිලි කරන්න ඊළඟ ක්‍රමයක් නැහැ. මම මේක ඇතුලේ තියෙන තනිත් එක ක්‍රමයක්නේ. ක්‍රම දෙකම පැහැදිලි කරන්න තමන්ට සුදුසු විදිය තමන්ට කැමති විදිය වාට පාවිච්චි කරන්න පුළුවන්. හරි දැන් ඔක්කොම ළමයි අහගිනේ. දැන් මෙතන අපිට අවශ්‍ය නම් ඒ ඔක්කොම හරි. දැන් අපිට ඕකේ කරනවා අපෝ. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ මගෙන් අහනවා ඉතින් මෙයා මගෙන් අහනවා දැන් මේ හදපු data source එක කොහොමද ළමයි මේක පුතේ ෆිසිකල් විතරක සේව් කරලා තියෙනවා. මොකද මේ data source එක ඔයාලට ආයි අවස්ථාවක යූස් කරන්නත් පුළුවන්. හරි. ඔයා මේ හදපු data source එක ළමයි ඔයාලට ආයි ඕනම අවස්ථාවකදී
මේ merge කරන්න යද්දි ඔයාට මේක use කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් ඒ වගේම මේ හදපු data source එකට ඔයා location එකක් දෙන්න ඕනේ. යාව ගබඩා කරන්න location එකක් දෙන්න ඕනේ. ඒකයි මෙයා අහන්නේ මේ data source එක කොහෙද ගබඩා කරන්න ඕනේ කියලා ඔයාගෙන් අහනවා. හරි. ඉතින් එතනදී ඔයාට පුළුවන් ඔයා පරිගණකේ ඔයා පුතේ පරිගණකේ යම් තැනකට යන්න. ඒ පරිගණකේ ඔයා දත්ත තැන්පත් කරන පුදු දැනක් තියෙනවනේ. ඉතින් මම එයා පෙන්වන්න ඕනේ නැහැ. ඔයා අදාළ තැනට යන්න. අදාළ තැනට ගිහිල්ලි වෙලා ඒක අදාළ තැන අදාළ නමක් දීලා මේක දෙන්නම් data source කියලා දීලා අදාළ දීලා ඒක සේව් කිරීමක් කරන්න. හරි සේව් කරගත්තේ අවසාන මේක අර මේ ෆීල්ඩ් ටික එයා වාට දෙනවා සමරියක් දෙනවා. මෙන්න මේ ෆීල්ඩ් එකටදී මෙන්න මේ දත්ත තැන්පත් කිරීමක් කරා. ඒතර මේ data source එකට මේ ටික යවන්න ඕනද පුතේ කියලා. එයා අපිට මේක වෙනස් කරන්න පුළුවන්. මෙතන නෑ මේ ඔක්කොම මට අවශ්‍යයි. මම ඔක්කොම ඕකේ කරා. හරි ඔන්න අපි අපිට අවශ්‍ය කරන ડોකියුමන්ට් දෙකම මේ වෙද්දි කරලා ඉවරයි. එකක් තමයි අපි මේ වෙද්දි අපේ ડોකියුමන්ට් එක හදලා ඉවරයි. සහ අපි මේ වෙද්දි අපේ data source එක ටෙම්ප්ලේට් එක හදලා ඉවරයි. data source එකත් හදලා ඉවරයි මේ වෙද්දි. හරි. අපි ඊට පස්සේ අපි ළමයි දැන් අපි ඒක හරිය next step එක නබුදේ write your letter. හරි. එහෙනම් දැන් ડોකියුමන්ට් පුතේ දෙකම තියෙනවා. දැන් අපි ළමයි පුතා චුට්ටක් ඔයා බලන්න ඔයාලට මට ඒක ඉස්සලා පේනන්න බැරි වුණා. මෙන්න මේ දේවල් ගොඩාක් ඒවා ඔයාට disable වෙලා තිබ්බේ. මේ ගොඩාක් දේවල් ඔයාට disable වෙලා තිබ්බේ. නමුත් දැන් මේ දේවල් enable වෙලා තියෙනවා. හරි. write your ඔයා data source එක හැදුවට පස්සේ ඔයාලා data source එක හැදුවට පස්සේ අපිට දැන් ඔයාට රිලුම ලියන්න පුළුවන්කමක් තියෙනවා. හරි? හරි. දැන් ඒවා ඔක්කොම enable වෙලා තියෙනවා. දැන් ඔය write to a letter. දැන් ඔයා ලියුම ලියන්නේ. දැන් write to letter කියමුද කියන්නේ? දැන් ඒ step එකේදී මොකද්ද write to letter කියලානේ. ඒත් දැන් කිව්වේ දැන් අර මම අපි අර ડોකියුමන්ට් එකේ පෙන්නු මෙන්න මේ step එක තමයි කරන්න යන්නේ. මොකද්ද? දැන් ඔයා ගාව මේ ඔයා ගාව ළමයි දැන් data source එක ඔයා ගාව තියෙනවා. හරි? දැන් ඔයා ගාව merge එකක් තියෙනවා. දැන් ඔයා මේ data source එකේ තියෙන field තියෙනවනේ. දැන් මේ data source එකේ අපේ data source එකේ නම් අපේ field තුනක් තියෙනවානේ. එකක් තමයි index number එක තියෙනවා. ඊපස්සේ password එක තියෙනවා සහ username එක තියෙනවා. එතකොට මේ field තුන මේ field තුනේ දත්ත ටික තියෙනවා. හැබැයි ඔයා මුලින් කියන්න ඕනේ මේ ඔයාගේ template එකේ username කියන එතන අපි දුන්නු index number එක. index number එකට අදාළ තියෙන දත්ත ටික මේ template එකේ කොතනට දෙන්න ඕනේ. ඔයාගේ template එක තියෙනවා මේ template එකේ index number. හරි? index number template එකේ index number එකට අදාළ දත්තය මෙන්න මෙතනට එන්න ඕනේ. ඒක ඔයා කියන්න ඕනේ. හරි? ඊට password එක password කියන දත්තය මෙන්න ඊළඟට username එක ඊළඟට එන්න ඕනේ. හරි? ඊට පස්සේ ළමයි password එක දත්තය ඊට පස්සේ එන්න ඕනේ. හරි? ඒ වගේ අර ඔයාගේ template එකට අර data source එකේ තියෙන field තුන ඔයාට field තුන attach කරන තැන් ඔයා merge කරන්න ඕනේ ටික. එතනට data source එකේ තියෙන ඒ field ටික එතන merge කරන්න ඕනේ. හරි? අන්නේ merge කරලා ඔයා සම්පූර්ණ එක document එකක් ළමයි ඔයා හදා ගන්න ඕනේ. සම්පූර්ණ එක document එකක් ඔයා හදා ගැනීමක් කරන්න ඕනේ. හරි? දැන් උදාහරණ ගත්තොත් මෙතෙන්ට දැන් මගේ data source එකේ මෙන්න මෙතෙන්ට index number එක කියන field එක මම attach කරන්න ඕනේ. හරි? username එක මෙතෙන්ට attach කරන්න ඕනේ. password එක මෙතෙන්ට attach කරන්න ඕනේ. නැත්නම් පුතේ attach කරන්න. කොහොමද ඒක කරන්නේ? හරි? ඒක කරන්නේ ඔයා mailing කියන tab එකට ඇවිල්ලා මේ mailing tab එකේ මේක තියෙනවා insert the merge field කියලා option එක. insert the merge field කියන එකට ගියාම බලන්න ඔයා දුන්නු data source එකේ ඔයා හදපු data source එකේ තියෙන ඒ field name ටික
එයා මේ විදියට ඔයා අරන් ඒ කියන්නේ අර ටේබල් එකේ තියෙන හෙඩින් ටික එයා අරන් තියෙනවා. බලන්න අපි දුන්න විදිහටම තියෙනවා නේද? ඉන්ඩෙක්ස් නම්බර් එක, යූසර් නේම් එක, පාස්වර්ඩ් එක. ඒක කොහෙන්ද ගත්තේ? ඒ අර අපි හදපු data source එකෙන් තමයි එයා ගත්තේ. හරි? එතකොට insert merge field වලට දැන් එයා ඒ field ටික අරන් තියෙන්නේ. දැන් මම කියනවා මගේ index number එක කියන තැනට මේ insert merge field වලින් index number එක දෙන්න. පුතේ දුන්නා. හැබැයි පුතේ මෙතනට ආවේ නෑ. පල්ලෙහාට ගියා. ඒ හේතුව මේකේ size එක වැඩි නිසා. හරි මම ඒ නිසා size එක පොඩ්ඩක් අඩු කරන්නම්. මොකද දැක්කනේ එතනට ආවා. හරි? මොකද මෙතන මම attach කරාට පල්ලෙහාට ගිය හේතුව තමයි මොකද මෙතන ඉඩ මදි. මොකද මේකේ ලොකු මේ format එකෙන්ම නෙන්නේ. ඒක ඉඩ මදි නිසා පල්ලෙහාට ගියා. දැන් මම index number එක ගත්තා. හරි? ඒකවද මේ වගේ එයා අපිට මේවා ලියන්න ඕනේ නෑ පුතේ. මේ ටික මේ field අපි insert කරගන්න ඕනේ. හරි ඊට පස්සේ මම පොඩි ස්පේස් එකකුත් තිබ්බා. හරි ආපහු ළමයි මේලින් වලටම යන්න ඕනේ. insert merge field එකේ user name එක. පුතේ අර විදිහම දැන් size එක වැඩිනේ. ඒතර ඔයා ඒක ගානට හදා ගන්න ඕනේ. හරි. password එකත් එහෙමයි. ඔයාට මෙතනින් password එක add කරනවා. add කරලි වෙලා ඔයා මේකෙත් කඩු කරගන්න. හරි. ඉතින් ඔන්න අදාළ data source එකේ දත්ත template එකට තැන් insert දෙන තැන් ටික අපි merge කරා. ඔන්න document එකයි data source එකයි template එක අපි merge කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ template එක එනවා. එයා data source එකෙන් එක record එකක් ගන්නවා මේ ටික fill කරනවා එක ලියුමක් හදනවා. ආයි template එක තියෙනවා. data source එකෙන් එක record එකක් එනවා. ඒ දත්ත ටික මෙතන fill වෙනවා එක letter එකක් හදනවා. ඔය වගේ අර template data source එකේ තියෙන record ගන්න අනුව template අපිට අලුතෙන් document නිර්මාණය වෙන්නයි ඕනේ. හරි. හැබැයි දැන් මොකද ගොඩක් 180 කරලා ඉවරයි. හැබැයි ළමයි හිතන්නකෝ ඔයා දැන් ડોකියුමන්ට් 1000ම හදනවා. ડોකියුමන්ට් 1000ම හදලා ඔයා අවසානයේදී ડોකියුමන්ට් එකේ මොකක් හරි වැරද්දක් දැක්කොත් එහෙම දැන් මෙතන පොතේ විස්තරයක් මොකුත් නැහැනේ. ඉන්ඩෙක්ස් නම්බර්, යූසර් නේම් නේ, පාස්වර්ඩ් නේ තියෙන්නේ. ඉතින් ගොඩාක් හොඳයි මේක කම්ප්ලීට් කරන්න කලින් එක රෙකෝඩ් එකකට අදාළව ඔයාගේ ලෙටර් එක මොන වගේද කියන එක බැලුවනම් චුට්ටක් පුතේ හොඳයි. හරි. එතකොට ඔයාලට තියෙන අඩුපාඩු අඳුන ගන්න පුළුවන්කමක් තියෙනවා. සහ ඔයාලට අදහසක් එනවා මේ කම්ප්ලීට් කරාට පස්සේ මෙන්න මේ විදිහටයි එන්නේ කියලා අදහසක් තියෙනවා. හරි. ඒ නිසා ඔයාට ඊළඟ ස්ටෙප් එකේදී preview your letter එකේදී එයා ඔයාට එක ડોකියුමන්ට් එකක් පුතේ දෙනවා. එක ડોකියුමන්ට් එකක් පෙන්නනවා. හරි එක ડોකියුමන්ට් එක ළමයි එක ડોකියුමන්ට් එකයි එන්නේ මේ එක ડોකියුමන්ට් එක එනවා ඔයාගේ රෙකෝඩ් එක ඔයාගේ data source එකේ පළවෙනි දත්තේ දාලා ඔයාගේ data source එකේ පළවෙනි data source එකේ පළවෙනි රෙකෝඩ් එකේ දත්ත ටික insert කරලා ඔයාට මෙන්න මේ විදිහට ඔයාට එක letter එකක් ඔයාගේ නිර්මාණයේ එක letter එකක් එයා පෙන්눔 කරනවා next step එකේදී හරි next step එකේ ළමයි හරි දැන් අපි මේක index අපි දැම්මනේ මේ ටික attach merge කරානේ ඊට පස්සේ next step දුන්නාට පස්සේ preview your letter එකේදී මේ ටික මෙහෙම හරි එතනදී පුතේ ඔයාට ඕන නම් දැන් මෙතන ස්පේස් වැඩි වගේ තියෙනවා නම් ස්පේස් වැඩි වගේ එතන ස්පේස් අඩු කරගන්න පුළුවන් හරි ඒ වෙනස්කම් ටික ඔක්කොම කරගන්න හරි ඒ ලෙටර් එකේ වෙන්න තැන්වල තියෙන වෙනස්කම් මට මේක කලර් එක බෝල්ඩ් වෙන්න ඕනේ බෝල්ඩ් කරගන්න හරි යූසර් නේම් එක බෝල්ඩ් වෙන්න ඕනේ ඒ ටික බෝල්ඩ් කරගන්න හරි එහෙම වෙන්න ඕනේ හරි මම මේක පුතේ බැක් වෙන්නම් මම මේක වෙනස් වෙන්න ඕනේ දෙන්නකො ස්පේස් එක වැඩි හරි පුතාට ඔක ප්‍රීවියස් ගිහිල්ලා හරි මේක වාට ඕන නම් එක ස්පේස් එක අඩු කරන්න පුළුවන් හරි එතකොට මේක බෝල් කරන්න ඕන නම් මේක බෝල් කරන්න පුළුවන් ළමයි බෝල් කරන්න පුළුවන් ඒවා එක ලෙටරයක් පුතේ බල්ලි වෙලා ඒ හැදෙන්න උන දේවල් ටික අදාළ පුතේ බැක් ඇවිල්ලා මේක හදාගන්න හරි මම හිතන්නේ බැක් වෙන්න ඕනේ එක බැක් ඇවිල්ලි වෙලා ඒක හදාගන්න මේ අදාළ මේ තමයි පුතේ අපේ තැන හදාගන්න හරි සුදේ ආපහු ආයෙ නෙක්ස්ට් ගිහින් බලන්න පුළුවන් බලන්න එතකොට මේ දේවල් ඇටච් වෙලා තියෙනවා හරි
ඊට පස්සේ ළමයි ආ වෙනස්කම් පුතේ කලර් ඒ වල නම් මොන හරි වෙනස් වෙන හැමදේම දාන්න. දැන් ඔයා අවසාන ළමයි complete the merge දෙන්න. complete the merge දෙන්න. කොහොමද පුතේ complete උන්නේ නැහැ නේ. හරි. වගේ merge පුතේ complete වුණා. හරි. වගේ merge complete වුණා. හැබැයි කොහොද දැන් ලියුම් පුතේ ආවේ නැහැ. දැන් මගේ නම් රෙකෝඩ් 1000ක් නැහැනේ. මගේ රෙකෝඩ් 200කුත් නැහැ. මගේ රෙකෝඩ් 5යි තියෙන්නේ. මට නම් ලෙටර්ස් 5ක් අවශ්‍යයිනේ. කොහොම මගේ ලෙටර්ස් 5? හරි. කොහොම මගේ ලෙටර්ස් 5 ළමයි? පුතේ ලෙටර්ස් 5 ගන්න ක්‍රම දෙකක් තියෙනවා පෙන්වන්නම්. දැන් මේකෙම ඔයාලට මේ ඔක්කොම ඔයාලට ඕන. දැන් ඔයාලට එක ලෙටර් එකක් පෙන්වනවානේ. ඔයාලා ලෙටර්ස් ඔක්කොම ඕන නම් මෙතන finish the merge ගිහිල්ලා ඒකේ ඔයා ගන්න edit individually document කියන සිලෙක්ට් කරන්න. finish merge ගියා mailin tab එකේ finish and merge කියන එක යන්න. finish and merge එකට ගිහිල්ලා එතන ක්ලික් කරාම ආයෙත් අහනවා ළමයි මේ ක්ලික් කරපුවාම ආයෙත් අහනවා ඔයාලට මොකක්ද ඕනේ print document ද send email ද නැත්නම් edit individual document ද කියන එක ඔයා ගන්න edit individual document කියන එක ගන්න එතනින් ඔයා කියන්න මට ඔක්කොම නම් ඕනේ ඔක්කොම මට ඔක්කොම බලන්න ඕන හරියද කියලා හරි all කියන දාන්න දැන් මට current record එක නම් current record එක දෙන්න එහෙම නැත්නම් from to මේකෙන් නම් මේ අවස්ථාව දෙන්නේ මොකක් හරි සිලෙක්ට් කරන්න වාට ඒතර මේ අදාළ ප්‍රමාණය මෙච්චරයි මට ඕනේ. ඒ ප්‍රමාණය කිව්ව හැකියි. හරි මට all ඕනේ. all දුන්නා. ඕකේ කරා. උදේ all දුන්නු ගමන් බලන්න මෙන්න මේ විදිහට පල්ලෙහාට මේ බලන්න මට pages පහක් ඇවිල්ලා අර මන් දුන්නු username password ටික attach කරලා උදේ තප්පර ගානකදීනේ දැන් බලන්න මේ complete වෙන පොඩි වෙලාවනේ කි. අග ටික හදා ගන්න ඕනේ. අර setting ටික හදාගත්තට පස්සේ merge එක complete වෙන ළමයි තප්පර ගානකදී මේ letters ඔක්කොම ඔයාට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ළමයි මේ merge වලදී දෙයක් තමයි background color එක loss වෙලා යනවා. ඉතින් background color එක loss වෙලා ගියොත් ඒ ළමයි ඒක එච්චර හිතන්න එපා. ආපහු design වලට ගිහිල්ලා page color වලට ගිහිල්ලා ඔයාගේ page color එක ආපහු දාගන්න. එතකොට මුළු page ඔක්කොටම අර color එක add වෙනවා. සාමාන්‍යයෙන් ওই watermarks තියෙන ඒවා, page color තියෙන ඒවා merge එක complete කරද්දී ඒවා loss වෙලා යනවා. ඒවා අයින් වෙලා යනවා. හැබැයි නැවත වතාවක් උදේ ඉතාලියෙන් මේවා ආපහු ඇඩ් කරගන්න පුළුවන්. මොකද ඒක මුළු ડોකියුමන්ට් එකටම ඇඩ් වෙන්නේ. ඒක page එක වුණා නෙමෙයිනේ. ඒ නිසා ගැල්ලුවක් නැහැ. හරි. ඉතින් ওই ડોකියුමන්ට් එක සේව් කරගත්තා නම් ඔන්න හරි. ওই ડોකියුමන්ට් එක සේව් කරලා ඔයාලට පුළුවන් ඊට පස්සේ මේක PDF කරලා print out එකක් ගන්න පුළුවන්. මේ ડોකියුමන්ට් එක සේව් කරලා හරි print කරලා හරි ඔයාලට පුළුවන් සේව් අදාළ ડોකියුමන්ට් එක සේව් කරලා හරි සේව් කරා ළමයි. ඊට ඔයාලට ඒක PDF එක ආකාරයෙන් හරි ඔයාලට print එකක් ගන්න පුළුවන්. මේ දේවල් වලට ගන්න පුළුවන් නේ. හරි. එහෙනම් ඔන්න එක හරි. පුතේ මෙහෙම දැන් මේ ડોකියුමන්ට් එක වෙනම තියෙන්නේ. මේ ડોකියුමන්ට් එක වෙනම ඔයාගාව වෙනම හැබැයි ඔයා කලින් තනි ડોකියුමන්ට් එකක් පුතේ හැමෝම තියෙනවා මේ. ආයක ඉන්ඩිවිජුවලි ගත්ත එක වෙනම තියෙනවා. ආය ડોකියුමන්ට් එක වෙනම තියෙනවා. ඔයාට ඒ ડોකියුමන්ට් එක වෙනම ආවේ. හරි. ආය ડોකියුමන්ට් දෙකක් පුතේ තියෙන්නේ. මේ ડોකියුමන්ට් එක වෙනම අපිට අදාළ දත්ත ටික සියලුම දේවල් අඩංගු එකක් තියෙනවා. ඒ වගේම අපිට කලින් අර අපි හදා දෙන ડોකියුමන්ට් එක පුතේ එක වෙනම තියෙනවා. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ආයෙ මොනවා වෙනස්කමක් ආයෙ කරගන්න ඕන නම් ඒ වෙනස්කම මේකට කරලි වෙලා ආපහු ළමයි ආයෙ ડોකියුමන්ට් එක ආයෙ ඕන merge එක complete කරලා වාට ඒක ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න එක විදියක් හරි. 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 එහෙනම් පුතේ මම ඒක සේව් කරලා ඔන්න මම ඒක ක්ලෝස් කරා. හරි. එහෙනම් ඔන්න එක එක්සැම්පල් එකක්. හරි. හරි. පුතේ මේ තියෙන ඊළඟ එක්සැම්පල් එක. හරි. මට ඒ පාසලක්මයි මට මේ පාසලේ විභාගයක් තියෙනවා. හරි මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකක්. හරි ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියෙනවා මේ විභාගයක්. ඉතින් මේ වාර අවසාන ෆයිනල් එක්සෑම් එක.
ඉතින් තොගතුරු පුතේ හිතන්න එපා. මේ තොගතුරු වල හිතන්න එපා. අවස්ථාව තේරුම් ගන්න. පාසලක් තියෙනවා. ඒ පාසලේ ළමයි මං දැන් මම කතා කරපු දේ ඉස්කෝලේම කියලා ළමයි පුතේ 5000ක් වගේ ඉන්නවා. හරි? එතකොට මේ ළමයි හදාරන විෂයක් තියෙනවා. ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් තියලා. ඉතින් මේ විෂයට දාලා ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියාගන්නයි ඕනේ. දැන් මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක තියන්න යද්දී ළමයි ප්‍රමාණය වැඩි. ළමයි ප්‍රමාණය වැඩි. දැන් ළමයි ප්‍රමාණය වැඩි නිසා මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක පුතේ තියන්න වෙන්නේ අපිට දැන් ප්‍රැක්ටිකල් එක්සෑම් පුතේ කොහොමද සාමාන්‍යයෙන් කියන්නේ කම්පියුටර් ලැබ් එකකට තියෙන්නේ. එතන මේ කම්පියුටර් ලැබ් එකේ මේ කම්පියුටර් ලැබ් වල තමයි මේක තියන්නේ. ඒතකොට මේ එක් කම්පියුටර් ලැබ් මේ සඳහා වෙන් කරන්න ඕනේ. අනික ළමයි මේක ළමයි ප්‍රමාණය වැඩි නිසා සෙෂන් තමයි තියන්නේ. ඒ කියන්නේ උදේ 8 10 එක සෙෂන් එකක් තියෙනවා. ඒක ඊට පස්සේ 10 12 තව සෙෂන් එකක් තියෙනවා. ඊට පස්සේ 1 3 තව එකක් තියෙනවා. ඊට පස්සේ 3 5 තව එකක් තියෙනවා. මේ වගේ සෙෂන් තමයි මේක ඕගනයිස් කරන්න වෙන්නේ. ලැබ් එක වෙනස් වෙනවා. හරි? සෙෂන් එක වෙනස් වෙනවා. පුතේ දවසත් මාරු වෙනවා. ඒ කියන්නේ එකම දවසේ තියනත් බෑ. ඒ එච්චක ළමයි ප්‍රමාණය වැඩි. ළමයි ප්‍රමාණය එච්චකට වැඩි. අපි තුමු දවස් දෙකක්වත් තියන්න වෙනවා. හරි? එතකොට දැන් මේ කරුණුත් එක්ක දැන් ප්‍රින්සිපල්ට උමනා වෙනවා දැන් මේ ළමයින්ට ඇඩ්මිෂන් එක හදන්න එපා ළමයින්ට ඇඩ්මිෂන් එක හදන්න ඕනේ. හරි? මොකද විභාගයට එද්දි විභාගයේ ඇඩ්මිෂන් කාඩ් එක මේ ළමයි හැමෝටම දෙන්න ඕනේ. හැබැයි මේ ළමයාට හම්බෙන ඇඩ්මිෂන් එක තුල දැන් එයාගේ එක්සෑම් එක එකයි හැමෝටම එකම එක්සෑම් එක තියන්නේ. එකම එක්සෑම් එකක්. හැබැයි එකම එක්සෑම් එකක්. හැබැයි ඒ එක්සෑම් එක පවත්වන දිනය වෙනස් වෙනවා එක එක ළමයාට. ඊට පස්සේ එක්සෑම් එක තියෙන පවත්වන වේලාව වෙනස් වෙනවා. හරි? ඒ වගේම එක්සෑම් හෝල් එක වෙනස් වෙනවා. හරි? ඒ වගේම එක්කේ ළමයාගේ ස්ටුඩන්ට් නම්බර් වෙනස් වෙනවා. ස්ටුඩන්ට් නම්බර් වෙනස් වෙනවා. එයාගේ නම වෙනස් වෙනවා. හරි? ඉතින් මෙන්න මේ වගේ වෙනස් වෙන තොරතුරු ගොඩාක් මේ ඇඩ්මිෂන් කාඩ් එක ඇතුළේ තියෙනවා. පොදුවේ හැමෝටම පොදු විස්තරයක් තියෙනවා. මොකක්ද එක්සෑම් එක ඊට පස්සේ අපි දැන් පුතේ මේ ඇඩ්මිෂන් කාඩ් එකේ සිග්නේචර් එක අපි සහතික කරන්න ඕනේ. ඒවා ඔයගොල්ලෝ දන්නවනේ. ඒතර ඒ තොගතුරු ටික යා පොදුයිනේ හැමෝටම ඒවා යන්න ඕනේ. දැන් මේ තොගතුරු ටික පුතේ හැමෝටම පොදුයි. හරි? සිග්නේචර් එක පුතේ අවසාන ඒක සිග්නේචර් ගහන්නේ අසම් කරද්දිනේ. හරි? එහෙනම් මේ තොගතුරු පොදුයි හැමෝටම පොදුයි. මේ තොගතුරු ටික හැමෝටම පොදුයි. හැබැයි ළමයි මේ බලන්න ඩේට් එක ඇඩ්මිෂන් කාඩ් එකේ පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට වෙනස් වෙනවා. ටයිම් එක වෙනස් වෙනවා. සිග්නේචර් එක පුතේ ඒවා තොගතුරු ඒවා අදාළ නැහැ පුතේ ඒවා අපිට අවශ්‍ය නැහැ ඒවා එක්සෑම් හෝල් එකේදී ලෙටර් එක වෙන දැන් ඒවා වෙනස් වෙන්නේ. මොකද මෙන්න මේව ටයිම් එක ඩේට් එක එක්සෑම් සෙන්ටර් එක හරි මේ ප්‍රින්සිපල් ලීඩ් ඒවා පුතේ වෙනස් වෙන ඒවා වෙනස් වෙන ඒවා නෙවෙයි වෙනස් ඒවා සේම් හැබැයි ඒවා පුතේ අපිට එක්සෑම් හෝල් එක ඇතුළේ මේ තුන ෆිල් වෙන්නේ. ඒ වගේම තේරුම් ගන්නවා මේ තුන එක්සෑම් හෝල් එක ඇතුළේදී ෆිල් වෙන්නේ මේවා මේ තුන. හරි? මේ තුන ෆිල් වෙන්නේ එක්සෑම් හෝල් එක ඇතුළේ. ඒක එක්සෑම් එක හෝල් එක ඇතුළේ දෙයක්. ડોකියුමන්ට් එක ක්‍රියේට් වෙද්දී ඒ තොගතුරු අඩංගු වෙන්න ඕනේ නැහැ. හරි? එතන මොකද වෙනස් මේකේ ડોකියුමන්ට් වෙනස් වෙන දේවල් තමයි පුජ්‍යලයට අනුව ඉන්ඩෙක්ස් නම්බර් එයාගේ වෙනස් වෙනවා. එයාගේ නේම් එක වෙනස් වෙනවා. එයාගේ එක්සෑම් හෝල් එක වෙනස් වෙනවා. හරි? සහ ඩේට් එක වෙනස් වෙනවා. ටයිම් එක වෙනස් වෙනවා. හරි? ඉතින් කොහොමද දැන් ළමයි 1000කට මේ ඇඩ්මිෂන් කාඩ් එක ඒ එක් පුජ්‍යලයට ගැලපෙන එයාගේ අදාළ තොගතුරු ටික දාලි වෙලා ඇඩ්මිෂන් එක හැදෙන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? හරි? ඉස්සලා විදිහමයි. ඉතින් මේක තමයි ළමයි source document එක. හරි? මේ තමයි source document එක. ඒ කියන්නේ template එක මේකයි. දැන් අපිට මොකක්ද ළමයි එහෙනම් ඕනේ? අපිට ඕනේ එහෙනම් අපිට data source එක ඕනේ. හරි? මම කලින් පාර උදාහරණයදී ඔයාලට පැහැදිලි කරේ කලින් පාර උදාහරණය මම ඔයාලට පැහැදිලි කරේ ළමයි අර Microsoft Word එක ඇතුලේ data source එක හදාගන්න විදිහනේ. එහෙම නැතුව පුතේ ලේසි. අපිට ලේසි Microsoft Excel වගේ software එකක් ඇතුලේ මේ data source එක හදාගන්න. ඉතින් ගොඩක් වෙලාවට අපේ තොරතුරු ගත්තාම අපි Google Sheet පාවිච්චි කරනවා, සමහර system පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ දේවල් වල අපි data ගබඩා කිරීම, තැම්පත් වීම ගොඩාක් වෙලාවට Excel sheet ඇතුලේ තැම්පත් කරලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවට දත්ත ගොඩාක් එක්ක වැඩ කරද්දී ඒ ගොඩාක් දත්ත අපේ සිස්ටම් වලින් එන්නේ Excel sheet එකට ගොඩක් වෙලාවට එන්නේ. ඒතර මේ Excel sheet එකම අපිට භාවිතා කරලා මේ දේ කරන්න පුළුවන් නම් ගොඩාක් ලේසියිනේ.
නේ නැවත වතාවක් අර Microsoft Word එක ඇතුළේම ඕක හද හද ඉන්නවට වඩා අපි ගාව තියෙන Excel sheet එක භාවිතා කරලා ඕක කරන්න පුළුවන් නම් අපිට ලේසියිනේ ළමයි. හරි. අන්න ඒ නිසා අපි බලමු Microsoft Excel වගේ හරහා අපි data source එක හදාගෙන මේ mail merge කියන එක complete කරන විදිය. හරි. ඉතින් මම මේ සඳහා මුලින්ම Excel පුතේ open කරගන්නම්. මම මුලින්ම Excel open කිරීමක් කරන්නම්. Excel open කිරීමක් කරන්නම්. හරි. හරි. ඔන්න Excel open කරා. දැන් මට පුතේ අවශ්‍ය field මොනවද? මට අවශ්‍ය field තමා එකක් තමා මට ඕනේ. මට එක field එකක් තමා මොකද්ද? index number එක ඕනේ. හරි. ඉතින් මම index number මට ඒ field එක ඕනේ. මම ඒක ඉතින් එහෙමම copy කරගත්තා. හරි. Excel එක හදා ගන්න. ඊට පස්සේ මට මොකද්ද ඕනේ? ඊට මසලා මට ඕනේ මොකද්ද? name with initial type කරන්න පුළුවන්. ඉතින් type කරන්න ඕනේ නැහැ. copy paste කරගන්න ලේසියිනේ. හරි. name with initial ටික තියෙනවා. හරි. ඊට පස්සේ ළමයි ඊට පස්සේ මොකක්ද ඕනේ? ඊට පස්සේ අපිට ඕනේ examination උනත් ඕනේ අපිට ඕනේ වෙනස් වෙන මොනවද? examination center එක වෙනස් වෙනවානේ. examination center එක මට ඕනේ. මම ඒ දත්තෙත් දාගත්තා. හරි. හරි. ඊට පස්සේ ළමයි මොකක්ද තව ඕනේ? ඊට තව ඕනේ date එක ඕනේ. date එක ඕනේ. time එක ඕනේ. හරි. මෙන්න මේ ෆීල්ඩ් ටික මුදේ මට ඕනේ. මම මේ ෆීල්ඩ් ටික අඩංගු වෙන විදිහට දැන් මම මේ ඒ ෆීල්ඩ් ටික තියෙන ටේබල් එකක් පුතේ කතා කරනවා. හරි මේක ප්‍රශ්නයක් මේ ලස්සන නම් උමනාව නෑ. හරි. මේ ලස්සන වෙන්න ඕනේ මොකද ડોකියුමන්ට් එකේ තියෙන ෆෝමැට් එකනේ දත්ත ටික හැදෙන්නේ. මම ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා ඒක හදන්නම්. මොකද මේ දත්ත වල තියෙන ටෙක්ස්ට් එකේ ෆෝමැට් එක පුතේ අදාළ වෙන්නේ නෑ. එයි මොකද Word ડોකියුමන්ට් එකේට මේක ඇටච් වෙද්දි මේ අදා කන්ඩක්ටේ යද්දි එතන තියෙන ෆෝමැට් එක තමා එතන තියෙන ටෙක්ස්ට් එකේ ෆෝමැට් එක තමා එතන බලපාන්නේ. හරි. එතකොට මේ Excel එක ඇතුලේ තියෙන දත්තේ ෆෝමැට් එක නෙමෙයි. ටෙක්ස්ට් එකේ ෆෝමැට් එක නෙමෙයි. හරි. ඒ නිසා මේක ඇතුලේ ලස්සන තිබීම කියන එක එච්චරම මේ ඕවා අවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත් මම ඉතින් ඔයාලට මේ වෙලාවේ මේක පැහැදිලි වෙන්න ඕන නිසා මම ඒක හදාගත්තා. මම දත්ත මේ වෙලාවේ දත්ත 3ක් භාවිතා කරන්නන්නේ. එකම දේනේ පුතේ වෙන්නේ. ඒ නිසා මම දත්ත 3ක් විතර භාවිතා කරන්න. හරි මම පොඩි ටේබල් එකක් ගහගත්තා. ඒක අවශ්‍යමත් නෑ. නමුත් පිළිවෙලට වෙන්න ඕන නිසා ගහගත්තා. ඉන්ඩෙක්ස් නම්බර් ළමයි. හරි 1 2 3 5. හරි. එතකොට අපි තුමුකෝ EU 1 2 3. හරි. name එක name it අපි තමු මේක පෙරේරා. හරි. examine center එක පුතේ. exam center එක school lab 1 date එක 2026 7:12 time එක 8:30 pm. හරි. ඊට පස්සේ ඊළඟ එක්කෙනා EU 0.20. හරි. L ගාමිණී. හරි. එයාට තියෙන්නේ school lab 1 එකේ නේ එයාගේ තියෙන්නේ. එයාගේ school lab 2 එකේ තමයි එයාට තියෙන්නේ. එයාගේ date එක පුතේ එයාගේ date එක 8. හරි. නෑ එයාගේ date එක අපි 2026යි
8යි 8 තමයි මාස පුතේ 8යි 13 තමයි එයාට තියෙන්නේ. sorry 7යි 7යි 13. එයාට එක්සෑම් එක පුතේ තියෙන්නේ 1 මම ඉස්සරහට වැරදීනේ. 8යි තියා බිහිම කියලා දාන්න PM. හරි මේක AM. හරි අන්තිම දත්තේ ළමයි EU මයි එයාගේ 200 හරි ඊට පස්සේ AS ස්කූල් ලැබ් පුතේ එක වන්න කියමයි තියෙන්නේ. හරි දවස 2026 එයාට ප්‍රශ්න පුතේ ආට 2026 7යි 12ම තමයි තියෙන්නේ. හැබැයි යාගේ වෙලාව 1යි PM කියන්නේ දවස උඩ එක්කෙනා සේම් හැබැයි වෙලාව වෙනස්. හරි ඉතින් ඔය වගේ දත්ත ගොඩාක් ඔයාට තියෙන්න පුළුවන්නේ. හරි ඉතින් ඔයගොල්ලෝ දැන් මේක මම මේ වෙලාවේ Excel document එක හදාගත්තට ඔයාට එහෙම අවශ්‍යතාවයක් නෑ ළමයි. හරි ඔයාට මේක අවශ්‍යතාවයක් නෑ. ඔයා මේ Excel document එක කලින්ම හදලා තියාගන්න. මේ දත්ත ටික තියෙන data source එක ඔයා ගාව එක්ක හදලා තියෙනත් පුළුවන් ළමයි. නැත්නම් ඔයා සමහරට මම ඔය Google Sheet එකක් හරි නැත්නම් company එකකින් හරි මොන හරි අර ආරම්භයේ ගන්න දත්ත සෙට් එක මේ තොරතුරු ටික තියෙන ආරම්භයේ ගන්න දත්ත සෙට් ටික ඔයා ගාව තියෙන්න පුළුවන්. හරි එතකොට ඔයාට ඒකම ඔයාට ඒ ටිකම ළමයි ඔයාට භාවිතා කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාට දැන් ඔයා මේ අවස්ථාව වෙන පුතේ මාත් එක්ක වන මේක කරගන්නේ. ඔයා මේකෙද මුලින්ම සේව් කරන්නත් ඕනේ. මම සේව් කරගත්තා. හරි. ඔයා මේක ඔයාට අවශ්‍ය නැහැ සේව් කරන්න. හරි. ඔයාට අවශ්‍ය නැහැ සේව් කරන්න. හ්ම්. හරි මම කිව් දෙය පැහැදිලි ළමයි. ඒතර ඔයාට Excel එකක් තියෙනවා නම් ඒ Excel එක දත් ඒ Excel එක එහෙම විදිහම පුතේ පාවිච්චි කරන්න. ඒ දත්ත ටික. ආයි ටයිප් කරගෙන ඉන්න ඕනේ නැහැ. හරි සමහර වෙලාවට උදේ ඔයා ගන්න දැන් ඔයා හිතන්නකෝ ඔයා ගන්න ડોකියුමන්ට් එක ඇතුලේ හිතන්නකෝ ඔයාට මීට වඩා ෆීල් තියනවා කියලා. නමුත් දැන් මට මේ අවස්ථාවේදී මේ ෆීල්ඩ් උතනේ ඕනේ. නමුත් ඔයා ගන්න Excel එක ඇතුළේ ළමයි මීට වඩා ෆීල්ඩ් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ ළමයි. එහෙම ෆීල්ඩ් තිබ්බා කියලා. මොකද අපිට අවශ්‍ය කරන ෆීල්ඩ් ටික අපි අතන මර්ජ් කරන්නේ. හරි. අපි අපේ ડોකියුමන්ට් එකට අපිට අවශ්‍ය කරන ෆීල්ඩ් විතරයි මර්ජ් කරන්නේ. ඒතර අපිට අනවශ්‍ය ෆීල්ඩ් තිබ්බා කියලා ප්‍රශ්නයක් නෑ. හරි. අනවශ්‍ය ෆීල් තිබ්බ කියලා අපිට ප්‍රශ්නකුත් නෑ පුතේ. මොකද අපි ඒ ෆීල් මර්ජ් කරන්නේ නෑනේ. අපිට අවශ්‍ය ෆීල් තමයි අපි අපේ ડોකියුමන්ට් එකට මර්ජ් කිරීමක් කරන්න. ඒතර අවශ්‍ය ෆීල් වල දත් තමයි ෆිල් වෙන්නේ. හරි. ඩේටා සෝර්ස් එකේ අනවශ්‍ය ෆීල් වල දත් තිබ්බ කියලා ඒව ඇටච් වෙන්නේ නෑ. හරි. ඒ නිසා එක ප්‍රශ්නකුත් නෑ. හරි. එහෙනම් ළමයි අපි ඩේටා සෝර්ස් එක හරි ડોකියුමන්ට් එකත් හරි අපි මර්ජ් මර්ජ් එක උදේ කම්ප්ලීට් කරමු. හරි. අපි මේලින් එකට ගියා. හරි මේලින් එකට ළමයි ගියා. හරි දැන් පුතේ ඔයාට දැන් දන්න නිසා ඕනනම් මේ මෙතනින් දැන් ඔයාට මෙතන ඔයාට ගිහිල්ලා data source එක උතේ මේක select කරා නම් මේ ටික enable වෙනවා. හරි මේ ටික enable වෙනවා. හරි ඔයාට ඕන නම් start merge ගිහින් කරන්නත් පුළුවන්. නැත්තම් ඔයාට එහෙම යන්නත් පුළුවන් මම කලින් ගියා වගේ යන්නත් පුළුවන්. නැත්තම් මෙතනින් ගිහිල්ලා ඔයා data select මේ ගිහිල්ලා data source select කරා නම් මේ data source එකේ පුතේ ඔයා කියන්නේ use existing list දෙන්න. හරි මම දැන් ළමයි මේ යන්නේ මොකද්ද මම මේ අර ස්ටෙප් බයි ගිහින්නේ හරි එහෙම යන්නත් පුළුවන් හරි ප්‍රශ්නයක් නෑ එහෙම නැත්තම් ඔයාලට පුළුවන් දැන් ඔයා ගාව ડોකියුමන්ට් දෙකම තියෙනවා නම් ඔයා ගාව මේ ડોකියුමන්ට් එක තියෙනවා data source එක තියෙනවා එහෙනම් ඔයාට ස්ටෙප් බයි යන්න ඕනේ ඔයා කෙලින්ම ගියා මෙතෙන්ට මේකේ existing use the existing list එක සිලෙක්ට් කරා ඒක ලිස්ට් එක සිලෙක්ට් කරද්දී ඊට පස්සේ ඔයාගෙන් අහනවා මේ කොහෙටද යන්නේ කියලා ඉතින් ඔයා අදාළ තැනට ගිහිල්ලා ඔයාගේ data source එක සිලෙක්ට් කරන්න. හරි data source එක සිලෙක්ට් කරන්න ගිහිල්ලා data source සිලෙක්ට් කරලි වෙලා ඔයාට මේක සිලෙක්ට් කරලි වෙලා open දෙන්න. open දුන්නා ළමයි ඒක open වෙනවා. ඒක open වීමක් වෙනවා. හරි. ඒක ඔයාගෙන් අහනවා මේකේ
පුතේ දැන් මේක ෂීට් දැන් මේ Excel ෂීට් එක ඇතුලේ Excel ෂීට් එක ඇතුලේ පුතේ මම අපිට මේක ෂීට් දෙනත් එක ෂීට් එක තියෙනවා ෂීට් 2 එකේ තියෙනවා. හරි. ඒතකොට මේ ડોකියුමන්ට් එක ඇතුලේ ඔයා කියන්න ඔයා මොන ෂීට් එකද ගන්න කියලා තෝ. දැන් මම මේලා ගන්න ෂීට් 1 එකනේ. හරි. නැත්නම් ඔයා දුන්නු Excel ෂීට් එක ඇතුලේ ડોකියුමන්ට් එක ඇතුලේ පුතේ ෂීට් කීපයක් තියෙනවා නම් ඔයා යාට කියන්න ඕනේ. ඔයා යාට කියන්න ඕනේ මොන ෂීට් එකද ඕනේ කියලා ඔයා කියන්න ඕනේ. ඉතින් මම කියනවා මට මේ පහේ ෂීට් එක ඕනේ. මම මේක සිලෙක්ට් කරා. ඕකේ කරා. හරි. එයා කියනවා first row of the data contain a column header. හරි. ඔව් ඒක ගන්න එක අනිවාර්යෙන් ගන්න. හරි. ඕකේ කරනවා. හරි. ඔන්න එනක් දෙක merge දැන් data source එකයි column එකයි දෙක දෙන්නම අපි අරන් තියෙන්නේ. දැන් ඊට පස්සේ ඔන්න බලනවා මෙන්න මේ ටික enable වුණා. දැන් ඔයාලට තියෙන්නේ index number එතනට ගියා. index number එකට ගිහිල්ලා එතනින් index number එක enter කරා. ඊස්සේ මොකක්ද ඕන පුතේ අපි ස්පේස් ගහන ඒවා ගහලා එතනින් insert message ගියා. name with initial දුන්නා. ඒකත් තමයි type කරා. හරි. මට පුතේ මේකේ index number එක bold වෙන්න ඕනේ. මම මේක bold කරා. name එකත් bold වෙන්න ඕනේ. මම ඒක ඒ නිසා ඒක bold වෙන්න ඕන නිසා. පුතේ මේ කරන දේවල් මේකට මේ මෙතන කරන්න ළමයි. නැත්නම් මොකද පොදුවේ attach වෙන්නේ මෙතනදී. පොදුවේ සම්බන්ධ වෙන පුතේ මෙතන කරන දේවල් තමයි. හරි. හරි. candidate අසම්බුදියව අපි document එකෙන් hard copy එක print එක ගත්තට පස්සේ කරන දෙයක්. exam hall එක ළමයි තියෙනවා. exam hall එක දැන්න ගිහිල්ලා exam hall එක කියන තැනට ගිහිල්ලි වෙලා exam hall එක තැනට ගිහිල්ලා හරි මට පුළුවන් මෙතන examination hall එක ඇඩ් කරන්න. හරි. examination hall එක ඇඩ් කරනවා. මම ඒකත් bold වෙන්න ඕනේ. මම ඒ නිසා ඒකත් bold කරනවා. හරි. ඊටසේ date එක අහනවා. date එක එයාට මම ඇඩ් කරනවා date එක. ඊටසේ time එක දෙනවා. time එක ඇඩ් කරනවා. ඔන්න වෙනස් වෙන තැන් වලට අදාළ සියලුම ෆීල්ඩ්ස් මම ඇඩ් කරා. වෙනස් වෙන තැන් වලට අදාළ සියලුම ෆීල්ඩ් මම ඇඩ් කරලා තියෙනවා. හරි. ඒ කියන්නේ මට පුළුවන් මේ ඇඩ් කරවද මේ ඇඩ් කරා. හරි. දැන් මට පුළුවන් ළමයි දැන් මම අර ස්ටෙප් බයි ස්ටෙප් බයි කියනකොට මෙතනින් එනවනේ ළමයි විස්තර ටික. හරි. අර දෙක ඒ නිසා නැති නිසා කමන්නේ. මෙතනින් ඔයාලට පුළුවන් මේ එක දත්තයක් පුතාට බලන්න පුළුවන් මෙතනින්. පුතේ ඔයාලට මෙතන බලන්න පුළුවන් ළමයි මෙතන මේ preview your results වලට ගිහිල්ලා preview your results වලට ගිහිල්ලා ඔයාලට එක දත්තයක් පුතේ බලන්න පුළුවන්. එතනදී preview your results වලට ගිහිල්ලි වෙලා මේ වගේ දත්ත ටික දැන් මෙතන තමයි මම මේක අයින් කරන්නම්කෝ. හරි දැන් මේ තියෙන පුතේ සාමාන්‍ය මට්ටම තියෙන. දැන් මේ step by step by ගැන මේ ප්‍රශ්නේ නෑ. හරි නමුත් step by step by නොගියාම දැන් ඔයා දත්තයක් එක ලෙටර් එකක් වඩ බලා ගන්න ඕන නම් මේ දත්ත ටික enter වුණාට පස්සේ එක ලෙටර් එකක් වඩ බලා ගන්න ඕන නම් මෙතන තියෙනවා preview your letter කියලා තියෙනවා view merge data කියලා. ඒක ටික් කරන්න එකපාරක්. ටික් කරපුවාම මේ බලන්න එක දත්තයක් enter වෙලා තියෙන විදිහ වල බලා ගන්න පුළුවන්. දැක්කද මේ? date එක තියෙන time එක තියෙනවා. හරි. මෙතන ළමයි වාට ඕන නම් වාට වාගේ data ටික පුතේ move කර වාට එක එක බලන්නත් පුළුවන්. හරි. එක එක දත්තය කොහොමද ඇඩ් වෙලා තියෙන්නේ කියලා බලන්නත් පුළුවන්. මොකද සමහර දත්ත පුතේ හිතන්නකෝ දැන් මේ date and time එක පුතේ මේකේ දිග වැඩි කියලා සමහර date කියන වචනේ පුතේ කුඩයිනේ. date කියන වචනේ කුඩයි. date එක ඉලක්කමෙන් තියෙන. හැබැයි සමහර වෙලාවට පුතේ ওই date එක ඉලක්කමෙන් වැටෙද්දි සමහරට වාගේ මේ text එක දිග මදි මේ cell එකේ ඉඩ මදි වෙන්න පුළුවන්. හරි. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම එක record එකක් එක document එකක් පුතේ අනිවාර්යෙන් check කරන්න ඕනේ. complete කරන්න කලින් එක letter එකක් පුතේ complete හරියට බලන්න ඒක හරිද කියලා බලන්න. හරි ડોකියුමන්ට් එකේ ප්‍රශ්නයක් නැද්ද කියලා සම්පූර්ණ වෙනස්කම් ඔක්කොම හරිද කියලා බලලා මොකද ඕගොල්ලෝ මේකේදී අවසානම මේ දාපුතේ මේ ડોකියුමන්ට් එක කරන අවසානම දේ. අර බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන වෙනම දෙයක්. හරි. අපිට මොකද නැත්තම් වාට වෙන්නේ ડોකියුමන්ට් එක ක්‍රියේට් කරාට පස්සේ ඉන්ඩිවිජුවලි කියලා තමයි ඒ ටික ආයෙ වෙනස් කරන්න වෙනවා. ඒ නිසා හොඳම දේ
සියලුම වෙනස්කම් ටික කරලි වෙලා කරන්න වෙනස්කම් ටික කරලි වෙලා හරි මෙතන තියෙනවා finish and merge වලට ගිහිල්ලා මෙතනින් ඉස්සෙල්ලා වගේම edit individual document වලට යන්න එතනින් ඔයාට අවශ්‍ය කරන රෙකෝඩ් ප්‍රමාණය ලබා දීලා ඕකේ කරන්න ඕකේ කරපුවාම ළමයි ඔයාට මේ විදිහට ડોකියුමන්ට් ඔක්කොම print කරගන්න ડોකියුමන්ට් ඔක්කොම ළමයි මේ විදිහට ඔයාට complete වෙනවා. හරි ඉතින් මේ බලන්න තප්පර ගානකදී ඇඩ්මිෂන් කාඩ් ඔක්කොම ටික ඔයාට ඒ අදාළ පුජ්‍යල දත්ත ටික දාලි වෙලා ડોකියුමන්ට් එක නිර්මාණය වෙලා ඉවරයි. හරි ඉතින් අන්න මම හිතනවා එක්සැම්පල් දෙකක් පුතේ සාකච්ඡා කරා. ඉතින් මම හිතනවා ඔයගලන්ට merl merge සම්බන්ධව මේක භාවිතා කරන ඇයි මේ merl merge භාවිතා කරන්න ඕනේ සහ ඒකේ තියෙන වාසි අවාසි මොනවද අපේ benefit මොනවද සහ කොහොමද අපි Microsoft Word එක ඇතුලේදී ඒක භාවිතා කරලා යම් නිර්මාණයක් හදන්නේ කියන කාරණාව ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. හරි ඉතින් එහෙනම් ඉතින් මගේ කොටස අවසానයි. හරි ඉතින් හැමෝටම thank you.